මේ මහා පින්කමට වැඩමකොට අදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. අද මේ තුන් ලෝකේම තියෙන පූජනීයම චෛත්‍යරාජාණන් වහන්සේ සුදෝ සුදුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නදින් දෙව් බඹුන් සමග අකනිටා බඹලව දක්වාම සාධකාර දෙමින් මේ මහා සෑය පුදන දවසක්. අපි හැම දෙනාම අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මහා සෑ වන්දනා පින්කම සංවිධානය කරේ අප්‍රමාණ සද්ධාවෙන. අපි දන්නවා මේ ලංකාවේ සැදැහැවත් පිරිස තාමත් තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාව ඇති ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මේ ලක් භූමිය තුළ තාමත් ජීවත්වෙනවා වැඩ සිටිනවා. ඒ නිසා තමයි මේ තරන් සැදැහැවතුන් පිරිසක් අද සලපතල මළුව වැලි මළුව එලිය සුදෝ සුදුවෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා මේ මහා පින්කමත් එක් එකතුවෙන. පිංහතුනී රුවන් වැලි මහා සෑය කියන්නේ අපිට චෛත්‍යයක් වගේ පෙවුනට මේ උතුම් චෛත්‍යරාජාණන් වහන්සේ නිර්මාණය වෙන්නේ රජ්ජුරුවන්ගේ තියෙන ඒ රාජ ඉරුදිය ඒවගේම දෙවිවරුන්ගේ තියෙන දිවිය මේ තේජානු භාවේ දිවිය ඉරුදිය එදා වැඩහිටිය මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් අධිෂ්ඨාන ප්‍රාතිහාරයන් සමගම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන කියන මේ සියල්ල එකතු වෙච්ච ලෝක පූජිත නිර්මාණයක් තමයි රුවන්වැලි මහා සෑය. එදා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට ඉස්සරලාම ආසාාව ඇතිවුණේ මේ මහා සෑ ඉදි කරන්න. හැබැයි මිහිදු මහරහතන් වහන්සේක වැලැක්වා. මිහිදු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඔබ ඒකට සුදුස්ස නෙමෙයි. පෙරුම් පුරාගෙන යන අසංකීයකොත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා පින්වන්ත කෙනෙක්. අනාගතයේ ඔබේ මුණපුරෙක් හැටියට පහළ වෙලා මේ මහා චෛත්‍ය ඉදි කරන්න පෙරුම් පුරාගෙනෙනවා. ඒ උතුම් දුටු ගැමනු රජතුමා මහා පින්වන්ත අසංකීයකොත් කල්පලක්ෂයක් පාරමී පුරණ අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන පෙරුම් පුරණ ඒ පින්වත් බෝධි සත්වයන් වහන්සේගේ පුුණ්්‍ය බලයත් මේ මහා සෑයි ගොඩනගන්න උපකාර වුණා. ඒවගේමයි මේ මහා සෑ ඉදිකරන්නේ කොහොමද කියලා. එදා දුටුගැමනු රජ්ජුරුවෝ කල්පනා කර කර ඉදිද්දී තමන්ගේ සේසත නරක්ගත්ත දේවතාව මේ පණවිඩේ අරගෙනගේ සක්‍ර දෙවියන්ට. ඒ මොහොතේ සක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා විශ්ව කර්ම දෙවියන්ට පැවරුවා මේ මහා සෑයට අවශ්‍ය ගඩොල් ඒ වගේම රන්රිදී මුතුමැණි කාදී සියලු දේවල් සපයන්න කියලා. අනුරාධපුර උතුරු ගව් ගණනාවක් දුර මහ වනාන්තරයක් පිරෙන්න විශ්වකර්ම දෙවියන් මේ මහා සෑයට ගඩොල් මවනො. මේ මහා සෑ කතාව අහගෙන යනකොට කියවනකොට දෙවියන්ගේ දේවානු භාවය මේ මහා සෑ ඉදි කරන්න දෙවියම් මොන තරං උපකාර කරාද කියලා අපිට අදහගන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඒවගේමයි එදා වැඩහිටිය මහරහත්තන් වහන්සේලා. එදා දුටුකැමුණු රජ්ජුරුවන්ට මේ මහා සෑ ඉදි කරන්න සියලු සැලසුන් ලබා දුන්නේ ඉන්ද්‍ර ගුප්ත කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ එදා වැඩහිටිය ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලා අතර පංචාභිඥා ඇති ඒවගේම මහා ඉරුදි බල සම්පන්න ඇති මහරහතන් වහන්සේ නමක් තමයි ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි රජ්ජුරුවන්ට සියලු සැලසුන් ලබා දුන්නේ. ඒවගේමයි සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ මේ මහා සෑ ඉදිවෙන භූමිය වටා සක්මන් කරලා සීමාව ලකුණු කරලා දුන්න. රජ්ජුරුවන්ට මෙන්න මේ සීමාවට මේ විදිහ චෛත්‍යයක් ඉදි කරන්න. මහා ඉරදි බල සම්පන්න සෝනුත්තර මහරහතන් වහන්සේ නාගලෝකයට ගිහිල්ලා එදා නා රජවරු වැදුම් පිදුම් කරපු ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරනුව ඉරුදියෙන් අරගෙනවා. මේ මහා සෑය නිර්මාණය කරලා ධාතු තැම්පත් කරන වෙලාවේ මාර බලපෑම යටපත්වෙන විදිහට ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මේ සක්වලට ඉහලින් ලෝහම ආවරණයක් ඉරුදියෙන් පහල කරා කියලා ඉතිහාස තියෙනවා.
අපිට පේනවා මේ මහරහතන් වහන්සේලාගේ 이르දි බලය මොන තරම් මේ මහා සෑ ඉදි කරන්න එදා යොදාගත්තද. ඒ නිසා එවැනි උතුම් මහරහතන් වහන්සේලාගේ 이르දි මේ ආනුභාවය දෙවියන්ගේ දේවානුභාවය රජතුමාගේ මහා පුණ්‍ය ශක්තිය එකතු වෙච්ච අද තුන් ලෝකයේම තියෙන වැඩිපුරම ධාතුන් වහන්සේලා වැඩඉන්න. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාපු පිම්බිමෙයි අපි මේ සාධකාර දෙමින් මේ වැඩ සිටින්නේ. පිංහතුනි එදා අපේ මිහිදු මහරහතන් වහන්සේ මේ පුුණ්‍ය භූමියයේ මහාසෑ ඉදිවෙන තැන එදා ගහක් යට විවේකියෝ වැඩඉන්නවා. දේවානම් පීතිස්ස රජ්ජුරුවෝ සපුමල් වට්ටියක් අරගෙනවා මිහිදු මහරහතන් වහන්සේට පූජා කරන්න. මේ මල්වට්ටිය අතින් පිළිගත්ත මිහිදු මහරහතන් වහන්සේ රජ්ජුරුවට දුන රජතුමනි මේ මල්ටික මේ මහපොළොවට හින්න. රජතුමා මල්ටික හිනකොට පොළොව ගිගුරුන් දෙමින් කම්පාවෙන්න පටන් ගත්තා. රජ්ජුරුවන්ගේ ඇඟ කිලි පොලාගෙන ගිය අනේ ස්වාමිනි ඇයිමිනි මේ මල්ලි හිනකොට පොළොව කම්පාවෙන යයි කියලැහ. එතකොට කියා හිටියා රජතුමනේ ඔබ මේ මල්ලිහපු භූමිය කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා සමඟ සමාපත්තියෙන් වැඩහිටිය භූමියක්. කෝනාගමන බුදුරජාණන් වහන්සේදා මණ්ඩදීප ඕජදීප ඔය නංවලින් තමයි අපේ රට පෙර කකුසඳ කෝනාගමන බුද්ධ ශාසනවල අඳුන්නල තියෙන. කෝනාගමන බුදුරජාණන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමඟ මේ භූමියේම සමාපත්තියෙන් වැඩඉදල තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේදා මේ ලක් භූමියයට වැඩම කරලා 20,000ක් මහරහතන් වහන්සේලා එක්කම මෙතනම රජතුමනි සමාපත්තියෙන් වැඩහිටිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ කැලණියට වැඩම කරපු ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමඟ මේ මහා සෑ ඉදිවෙන මේ පුුණ්‍ය භූමියයේ සමාපත්තියෙන් වැඩහිටිය. රජතුමනි මේ මහා බද්ධකල්පයේ පහළවෙච්ච කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුවරුම සමාපත්තියෙන් වැඩහිටිය භූමියක් මේ ඔබ මල්ලිහින්නේ. මේ භූමියේ අනාගතයේ ලෝක පූජිත මහා සෑයක් නිර්මාණය වෙනවා. තුන් ලෝකේම දෙව් බමුන්ගේ වන්දනා ලබන බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත්වෙන මහා සෑය මෙතන ඉදි වෙනවා ඒකයි කිව පොලෝ කම්පාවුණේ. දේවානම් පිටිස්ස රජ්ජුරුවයේ මොහොත්තෙම බිම දිගා වෙලා මිහිදු මහරහතන් වහන්සේට වන්දනා කර අනේ ස්වාමිනි ඔබහන්සේ මට උපදෙස් දෙන්න මම මේ මහා සෑ ඉදි කරන්නම් කියව. එතකොට රජතුමාට මිහිදු මහරහතන් වහන්සේ කියනව රජතුමනි ඔබ ඒකට සුදුස්සන් නෙමෙයි. අසංකීයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන මෛත්‍රී බුද්ධ ශාසනී දකුණත් සව් පදවියට පත්වෙන මහා පින්වන්ත කෙනෙක්. ඔබේ මොනපුරෙක් හැටිය අනාගතයේ රජකං කරනවා මේ රට එක්සේ සත් කරගෙන. එදාට දුටු ගැමනු නමින් රජකං කරන මේ මහා පින්වන්ත රජ්ජුරු මේ භූමියයේ මේ මහා සෑ ඉදි කරනවා කියව. ඒ වෙලාවෙ දේවානම් පිටිස්ස රජ්ජුරු කියනවා ස්වාමීනී මම ඉදි කරා හා සමානයි මගේ මුණපුරෙක් මේ මහා සෑ ඉදි කරනවන. ඒ පින මමත් අනුමෝදන් වෙනවා. මම්මොකත් දැහුව කළ යුත්තේ. මිහිදු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඔබ සෙල් ටැඹක මේ සියලු තොරතුරු සටහන් කරලා මේ භූමියයේ සෙල් ටැඹක් පිහිටවන්න. රත්තරම් පත්තීරුවල මේ තොරතුර ලියලා තියන් අනාගතයේ දුටු ගැමු රජ්ජුරුවන්ට ඒව හොයාගෙන මේ මහා සෑ ඉදි කරන්න. එදායේ දේවානම් පිතිස්ස රජ්ජුරුව පිහිටෝපු සෙල් ටැබ අදත් ස්වර්මාලී සෑයට ඇතුල්වෙන උතුරු දොරටුව අභියස පිහිටල තියෙනවා. ඒ නිසා පින්වතුනි එදා දේවානම් පිටිස්ස රජ්ජුරුවෝ සෙල් ටැඹක මේ සියලු තොරතුරු සටහන් කරා. රත්තරම් පත්තීරුවල මේ තොරතුරු ලියල කරනුවල මාලිගාවේ ආරක්ෂිත තැන්වල තියල තිබ්බා. පින්වතුනි දුටු ගැමනු රජ්ජුරුවෝ මේ රට එක්සේ සත් කරේ මාගේ මේ ව්‍යායාමේ හුදෙක් රජ සැප පිණිස නොව. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මයි කියන එකම චේතනාව මුල් කරගෙන. නලලෙ බැඳගත්තේ බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තන් සරණංකේ මං බුද්ධෝ මේ සරණං වර ගච්ඡාමි සරනම් බුද්ධන් නත්ති මහියම් බයන් සදා. ඔය විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ගුණ ඇතුළත්
ගාථා 3ක් රන් පත්තීරුවල ලියාගෙන ජටාවෙන් නළලි බැඳ ගත්තා. සර්වඥ ධාතුන් වහන්සේලා ජයකොන්තේ තැන්පත් කරගෙන ධාතු කරඬුවක් රැගෙන යනවා වගේ මහා සංඝ පිරිස 500ක් තිස්ස මහාරාමීදං දුටුගැමුණු රජතුමාගේ මේ රට එක්සේ සත් කරන පුණ්‍ය කර්මයට පෙර ගමන් වැඩිය. මේ විදිහට වඩින රජ්ජුරුවෝ මගදී දැක්ක යන්නේ රට එක්සේ සත් කරන්න. හැබැයි මයිංගනයට යනකට මයිංගන සෑය කරා වැටිලා. සියලු දෙනා එකතු කරගෙන මේ මහා චෛත්‍ය ඉදි කරා. මේ විදිහට ඇවිල්ල මේ රටම එක්සේ සත් කරපු දුටුගැමුණු රජතුමා පළවෙනියටම කරේ යුද ජයග්‍රහණයේ පෙරමුණේ අරගෙන ගිය ජයකොන්තේ නිදං කරලා මිරිස වැටි චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කෙරෙව්වා. ඒවගේමයි මහා සංඝ පිරිස ලක්ෂ ගනම් මහා රහතන් වහන්සේලා මහා සංඝයා මහමෙවුනා උයනට රැස් කරලා කියනවා ස්වාමීනී යුද්ධ නිසා බොහෝ කාලයක් ඇතිවෙච්ච කරදර නිසා ඔබවහන්සේලාට කරදර පීඩා ඇතිවෙන්න ඇති. ඔබහන්සේලට හරියට පෝය කර්ම විනේ කර්ම කරගන්න බැරිවෙන්න ඇති. මම ඔබහන්සේලාට දිවිය මාලිකාවක් වගේ පෝයගයක් කරනවා. මට සුදුසු සැලැස්මක් ගෙනත්දෙන. එදා ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා 8 නමක් තවතිසා දෙව්ලොවට වැඩම කරලා බීරණී කියන දිව්‍යාංගනාවට පහළ වෙච්ච 12 යොදුනක් විශාල නවමහල් දිව්‍ය ප්‍රාසාදි සැලැස්ම රජ්ජුරුවන්ට ගෙනත් දුන්න රජතුමනි මෙන්න මේ සැලැස්මට අනුව පෝයගයක් අපිට කරලා දෙන්න. එදා ඒ දිව්‍ය විමානයක් වගේ නවමහල් දිව්‍ය ප්‍රාසාදි සැලැස්මට අනුව තමයි ලෝවා මහාපාය කරවලා සංඝයාට පෝයගයක් හදල පූජ කරේ මේ මහා පින්වන්ත රජ්ජුරුව. මේ කටයුතු සිදු කරපු රජ්ජුරුවෝ ලක්ෂයක් වියදං කරලා මහා බෝධීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් තැබවා. මේ බෝධි පූජාව තියලා බොහොම සතුටෙන් මේ මහමෙවුනා උයනේ ඇවිදගෙන යනකොට රජ්ජුරුවන්ගේ අමාත්‍යවරයගේ නෙත කැටුණා එදාර සෙල් ටැබ කියවල බැලුවා දුටුගැමුණු නම් රජ කෙනෙක් රට එක්සේ සත් කරලා මේ භූමියයේ මහා සෑයක් පිදි කරනවා. අනේ අපේ රජ්ජුරුව ගැන නේද මේ මිහිඳු මහරහතන් වහන්සේගේ කියමනා අතීත රජකංකරපු දේවානම් පෙතිස්ස රජ්ජුරුව මේ සෙල් ටැබේ ලියලතිය රජතුමා ඇවිල්ල බැලුව පුදුමාකාර සතුටක්. රජතුමා මේ තොරතුරු දැනගෙන එදා ගිහිල් අර රන් පත්තීරු හොයා ගත්තා. මේවත් කියවල බලනකොට මේ තොරතුර දැන් රජ්ජුරුවගේ හිතේ මැවෙන්නේ මේ මහා සෑය. එදා නිදාගන්න ගියාට දුටුගැමුණු රජ්ජුරුවන්ට නින්ද යන්නේ නෑ. හීනෙන් පවා මහා සෑය දකිනවා. කල්පනා කරා යුද්ධයක් කරලා අවසන් වුණා විතරයි. මං කොහොමද මේසා විශාල චෛත්‍යයක් හදන්න. මේ මිනිස්සුන්ට කරදර කරන්නේ කොහොමද අයබදු අය කරන්න වෙයිද. මිනිස්සු ලව්ව ගඩොල් කප්පුවන්නේ කොහොමද. රජතුමා හිතන සිතුවිල්ල පවා දෙවියන්ට දැනෙනවා. රජ්ජුරුවන්ගේ සේසතට අරක් ගත්ත දිව්‍යාංගනාවක් ඒ සැනින් මේ පණවිඩේ අරගෙන ගියා සක්‍ර දෙවියන් ළඟට. එදා සක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා දෙවිවරුන්ට කියනවා ලංකා භූමිය තුළ දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් ඉදි කරන්න සූදානන් වෙනවා. මේක බුද්ධ අධිෂ්ඨානයක්. ඒ නිසා අපි උදව් කළ යුතුයි. විශ්වකර්ම දෙවියන්ට පැවරුවා මේ මහා සෑයට අවශ්‍ය ගඩොල් රන්රිදී මුතුමැනික් සියල්ල මවන්න කියලා විශ්වකර්ම දෙවියන්ට තමයි පැවරු. පිංහතුනී මේ ගැන සඳහන් වෙනවා අනුරාධපුරේ උතුරු දිග ගම්බීර නදී අසල විශ්වකර්ම දෙවියම් මහ වනාන්තරයක් පිරෙන්න ගඩොල් මවනවා. උදේ වැද්දෙක් යනවා දඩේම ඒ වනාන්තරයට අධිගෘහිත දේවතාවක් තලකොෙක් වගේ වෙස්මවාගෙන වැද්ද ඉදිරියෙන් පෙනිලා පැනලගිය. වැද්ද පන්නගෙන යනකොට දුවගෙන ගියෙන් ගඩොල් ගොඩස්සට අතුරුදහම් වුණා. ඔහුට පෙන්නවා මේ ගඩොල් ගොඩ. මේ වැද්දට අදහගන්න පුළුවන්කමක් නෑ. ඇවිල්ල රජතුමාට කිව රජතුමා මහා සෑයක් හදන්න හිතන බව රටවැසියු සිහි කරනවා. මං අහල තිබුණා. අන්න මහ වනාන්තරයක් පිරෙන්න ගඩොල් රජ්ජුරෝ ගිහින් බලල සාධකාරදීලා මේ ගඩල් ගොඩේ ආරක්ෂාවට පණවිඩේ කියපු පුද්ගලයම පත් කර ආරක්ෂා කරන්න. ඒ වගේම ඊසාන දිග 3 යොදුනක් දුර
දොළොස්තිරියක් භූමියේ වියතක් පමණ උසට මිනිස්සු කුඹුරුවලට යනකොට තියෙන්නේ ගොයන් නෙමේ රත්තරම් බීජ රත්තරං බීජ පොළොවෙන් මතු වෙලා තිබුණා මහා ආශ්චර්යයක් මේ රන් බීජ සියල්ල මේ මහා සෑය වෙනුවෙන් රජ්ජුරුවෝ යොදාගත්තා තඹවිට දනව්වේ තඹ පහළ වුණා වෙල්වලට යනකොට මිනිස්සු කුඹුරු කොටන්න අඟල් ගණන් පස් නෙමේ තියෙනෙ තඹ වෙල්වලින් පහළ වෙලා දකුණු දිග යොදුන් 8ක් ගිය තැන ලෙනක මිනිස්සු ගිහිල්ල බලනකොට ගල්ලෙන ඇතුළ පිරෙන්නම රිදී පහළ වෙලා ඒ වගේමයි සමන් වැවගම ආශ්‍රිත කුරුවින්ද පාෂාණ කියල විශාල මැණික් වර්ග පොළොවෙන් පහළ වෙලා තිබුණා උදේ මිනිස්සු මුහුදු යන්න යන පිරිස මුහුද අයිනට යනකොට මුහුදෙන් ගොඩ ගහල වෙරළ දිගට මුත්තු මැණික් සක්සිලා වෙරළුමිනි ආදී මහා වටිනා මැණික් වර්ග මුහුදෙන් ගොඩ ගහලා මේ සියල්ල මහා සෑය වෙනුවෙන්ම යොදාගත්තා මිරිස් ගල් තරං විශාල මැණික් වර්ග 4ක් පොළොවෙන් පහළ වෙනවා ඉතාම දීප්තියක් විහිදෙන චණ්ඩ කාන්ති පාෂාණ වගේ මේ මැණික්ගල් 4ෙන් තමයි මේ ධාතු ගර්භයේ 4 කුණ මුළු ධාතු ගර්භයේ ආලෝකමත් වෙලා තියෙන අදට පින්වතුනි එදා විශ්වකර්ම දෙවියන් ඇතුළු දිව්‍ය පිරිස මේ විදිහට මේ මහා සෑයට අවශ්‍ය සියලු දේවල් නිර්මාණය කරලා පහළ කරලා දෙද්දී රජතුමාට දැන් චෛත්‍ය ඉදි කරන්න අවශ්‍ය උපකරණ සියල්ල දැන් දෙවියන්ගේ දේවානු භාවයෙන් ලැබෙනවා රජතුමා ආව මේ මහා සෑ ඉදි කරන භූමියට හැබැයි මේ මහා සෑ ඉදි කරන භූමියේ විශාල රන් තෙලපු ගසක් රජතුමා මේ රට එක්සේ සත් කරපු රජ්ජුරු ආපු ගමන් ගහ කැපුවේ නෑ රජ්ජුරෝ බැලුව මේ ගහට අධිග්‍රෝහිත දෙවිවරු ඉන්නවද බලනකොට දිව්‍යාංගනාවක් විමාන කරගත්ත ගහ රජතුමා ඉල්ලීමක් කරා මේ විමානින් බැහැල යන්න මං මෙතන මහා සෑයක් ඉදි කරනවා දෙව්දුව කැමති වුණේ නෑ දෙවනි වතාවට රජ්ජුරෝ ඉල්ලීමක් කරා මං මෙතන මහා සෑයක් ඉදි කරනවා ඒ නිසා වෙනත් විමානිකට යන්න මට මේ ගහ ඉවත් කරන්න ඕන ඒත් කැමති වුණේ නෑ අවසානය රජතුමා කියනවත් දෙව්දුව ඔබ මේ මහා සෑය ඉදි කරන පින ඔබ අනුමෝදන් වෙන මේ තුන් ලෝකෙටම යහපත උදා කරපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මහා සෑ ඉදි කරන්න ඔබ මේ විමානය අතහැරල ඒ පරිත්‍යාග කරන්න එතකොට දෙව්දුව දිවිය ස්වරූපෙම පෙරීදල අහසීදන් කියනවා හරි රජතුමනේ මං මේ විමානය අතහැරල වෙන විමානයකට යනවා හැබැයි ඔබ මට එක පොරොන්දුවක් පෙරේ මේ ඉදි කරන මහා සෑය මගේ නමෙන් හඳුන්වන්න රජතුමා ඇහුව මොකක්ද දෙව්දුවබේ නම මම තමයි කිව ස්වර්ණමාලි දෙව්දුව රජතුමා සාධකාරදීලා කිව එහෙමනං මේ භූමියේ ඉදි කරන චෛත්‍යය ස්වර්ණමාලි මහා සෑය බවට පත්වෙනවා කියලා දෙව්දුව සාධකාරදිදී රන් තෙලබු කසින් විමානින් බැසගියා මේ මහා සෑය ඉදි කරන්න පිංහතුනිය ඔය විදිහට තමයි එදා දුටුගැමුණු රජ්ජුරුවෝ රන් තෙලබු ගහ ඉවත් කරලා මේ මහා සෑ ඉදි කරන්න පසුබිම සකස් කර මේ චෛත්‍ය ඉදිවන භූමියයේ පිහිටි සෙල් ටැබ ඉවත් කරලා උතුරු දොරටුව අභියස පිහිටෙව්වා එදා මේ විදිහට පොළොව සකස් කරන්න කටයුතු සියල්ල දැන් සංවිධානය කරලා ඉවරයි මහරහතන් වහන්සේලා එකතු කරා ලක්ෂ ගනම් මහරහතන් වහන්සේලා මේ භූමියයට රැස් කරලා උන්වහන්සේලාට දැනුම් දුන්න ස්වාමීනී වෙසක් පුන් පොහෝ දවසී සුදුසු මොහොතක මේ මහා සෑ ඉදි කරන්න කටයුතු සූදානන් කරව එදා මහරහතන් වහන්සේලා කියනව රජතුමනි මේ මහා සෑ ඉදිකිරීමට වෙනම මොහොතක් තියෙනවා ඒ තමයි වෙසක් පුන් පොහෝ දවසේ වීසා කියන නැකත වෙසක් පුන් පොහෝ දවසට යෙදෙන වීසා නැකතින් මහා සෑ ඉදි කරන්න පොළොව සකස් කරන්න ආරම්භ කරන එදා රජතුමා ඊට සියලු කටයුතු සංවිධානය කරා එදා මේ පුුණ්‍ය භූමියයේ එදා මේ චෛත්‍යය ඉදි කරන්න සූදානන් වෙන වෙලාව මහරහතන් වහන්සේලා එකතු වෙලා මේ ලංකා භූමිය පුරාම වැඩහිටිය මහරහතුන් ලක්ෂ ගනම් මේ භූමියට වැඩම කර පිංහතුනී තූප වන්සේ මහාවන්සේ සඳහන් වෙනවා
කෝටි ගණනක් මහරහතන් වහන්සේලාගේ මේ භූමිය මහරහතුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. එදා මේ චෛත්‍යයට මුල්ගල තබන දවසේ පොළොව සකස් කරන දවසේ වැඩම කරපු මහරහතන් වහන්සේලා ප්‍රමාණය ගැන මං ඔබට පුංචි සඳහනක් කරන්න. ඒ තමයි රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටිය ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ පෙරටු කරගත්ත 80000ක් මහරහතන් වහන්සේලා සාදුකාර දෙමින් අහසින් මේ භූමියට වැඩම කරා. ධම්මසේන මහා ස්ථවිරයන් වහන්සේ පෙරටු කරගත් 60000ක් මහරහතන් වහන්සේලා බරණැස ඉසිපතනාරාමෙන් මේ භූමියට එදා වැඩම කරා. පියදස්සි මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කරගත් 60000ක් මහරහතන් වහන්සේලා සැවැත්නුවර ජේතවනාරාමෙන් අහසට පැනනැගලා මේ මහා සෑ මළුවට වැඩම කරා. මහා විහාරවාසී බුද්ධරක්කිත මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන 18000ක් මහරහතන් වහන්සේලා විශාලා මහනුවර ඉඳං අහසින් මේ උතුම් සෑ මළුවට එදා වැඩම කරා. ඒ වගේමයි ගෝෂිතාරාම මහා විහාරයේ වැඩ සිටිය ධම්මරක්කිත මහා ස්ථවිර පාදයාණන් වහන්සේ 30000ක් මහරහතන් වහන්සේලා සමග මේ භූමියට වැඩම කරා. කොසබෑනුවර දක්ෂිණගිරි විහාරයේ වැඩහිටිය මහා ධම්මරක්කිත මහා ස්ථවිරයන් වහන්සේ 40000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කරා. උදේනි නුවර අශෝකාරාමේ මිත්තින්න කියන මහා ස්ථවිර පාදයාණන් වහන්සේ 1,60,000ක් මහරහතුන් පිරිවරාගෙන පැළලුක් නුවර ඉඳං අහසින් මේ භූමියට වැඩම කරා. කාශ්මීර ජනපදයේ වැඩහිටිය උත්තිය මහා ස්ථවිරයන් වහන්සේ 2,60,000ක් මහරහතුන් පිරිවරාගෙන මේ මහා සෑ මළුවට වැඩම කරනවා. ඒ විතරක් නෙමෙයි අද අපි පර්සියාව කියලා හඳුන්වන්නේ එදා හැදින්වේ පල්ලව බොක්ක කියන ජනපදය. පලන්දීප විහාරවාසී මහාදේව මහා ස්ථවිරයන් වහන්සේ 4,60,000ක් මහරහතුන් පිරිවරාගෙන අහසින් මේ භූමියට වැඩම කරනවා. මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ 30000ක් මහරහතන් වහන්සේලා සමග යෝනකපුරේ ඇලෙක්සැන්ඩානුවර වින්දියාවනය ආදී නොයෙක් අද එක නංගොලින් හඳුන්වන රටවල්වල එදා වැඩහිටිය මහරහතන් වහන්සේලා දහස් ගණනින් අහසින් වැඩම කරා. ඒ වගේ මයි බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධි මණ්ඩලයේ වැඩහිටිය ඉන්ද්‍රගුප්ත මහා ස්ථවිරයන් වහන්සේ 80000ක් මහරහතුන් පිරිවරාගෙන සාදුකාර දෙමින් දුටුගැමුණු රජතුමා මහා සෑයට පොළොව සකස් කරන දිනේ මේ මහා සෑම් මළුවට එදා වැඩම කරා. මේ විදිහට වැඩම කරපු මහා සංඝරත්නයට මේ භූමියේ ඉඩකඩ සැකසුනේ මහරහතන් වහන්සේලාගේ ඉරදි බලයෙන් කියලා සඳහන් වෙනවා. කෝටි ගණනක් මහරහතුන්ගේ මේ භූමියත් පරිසරයත් අහස් කුසත් පිරිලා ඉතිරිලා ගියා. බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙව් බමුණු සාධකාර දෙරිදී දුටුගැමුණු රජතුමා මේ මහා සෑය ඉදි කරන්න පොළොව සකස් කරන්න කටයුතු සූදානන් කරනවා. හැබැයි පින්වතුනි රජ්ජුරුව බලාපොරොත්තුනේ මීට වඩා විශාල චෛත්‍යයක් ඉදි කරන්න. හැබැයි පොළොව හදන්න සූදානන් වෙන වෙලාවේ ඉදිරිපත් වනා සිද්ධාර්ථ කියන ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා රජතුමනී ඔබ ඔය තරම් විශාල චෛත්‍යයක් ඉදි කරන්න හැදුව ඔබේ ජීවිත කාලය අවසන් වෙන්න පෙර මේ චෛත්‍යයේ වැඩ භාගයක්කත් කරගන්න ලැබෙන්නේ. ඒ වගේම අනාගතයේ මේ චෛත්‍ය ස්වභාවික විපත්වලින් උපද්‍රවලින් ආරක්ෂා කරගන්න බැරිවෙන. ඒ නිසා මම සීමාව ලකුණු කරන්නම් කියලා රන් කලාටක් රිදී කලාටක් රන් ගඩොල් අටක් රිදී ගඩොල් අටක් මේ මහාසෑයි මැද කේන් රස්ථානි තබල රන් කල රිදී කල වටේට තියලා සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ සක්මන් කරා මේ සීමාව වටේට ලකුණු කරගෙනෙන්න. උන්වහන්සේගිය ඒ අඩිපාර වටේට තමයි සීමාව ලකුණු කරගත්තේ මේ මහා චෛත්‍ය ඉදි කරන්න. එදා මහරහතන් වහන්සේලා ඉරදියෙන් මේ සීමාව ලකුණු කරලා දුන්නා චෛත්‍ය ඉදි කරන්න. පිංවතුනි රියම් 7ක් යටට පොළොව හැරුව. හාරලා ඉතිහාසි තියෙනවා ඉස්සරලාම ගල් තට්ටුවක් පොළොව ඇතුළේ ඇතිරුවා. ඒ අතර
ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලා අහසින් වැඩම කරල අනෝතත්ව විලාසල තියෙන නව නීල මැටි ඉරදියෙන් අරගෙන ඇවිල්ලා ගල් තට්ටුවට උඩින් ඇතිරවා. නව නීල මැටි. ඒවා තියෙන හිමාල කඳු මුදුනේ පිහිටි අනෝතත්ව විලාසල. ඒ මැටි උඩින් ආපහු ගල් තට්ටුවක් විරින්ත පාශාන තට්ටුවක් ඒ වගේම මැලියම් වර්ගයක් පල සකිරා කියල හඳුන්වල තියෙන ඒ කාල ඒ මැලියම් තට්ටුවක් ආයමත් උඩින් අතුරන. යකඩ දැල් වැස්මක් යෙදවා කියල සඳහන් වෙනවයිද. ඒ වගේමයි ආයමත් උඩින් නවනීල මැටි ආයි ගල්තට්ටු ඔය විදිහට රියන් 7ක් උසට එනකම්ම මේ මහා සෑය මේ විදිහට සකස් කරලා තමයි මාස 2ක් ගත වුණා පොළොව මට්ටමට අර හාරපු ප්‍රමාණය සකස් කරලා අවසන් කරන්න. ඇසලපුන් පොහෝ දවසේ උට්‍රසල කියන නැකතින් තමයි පල්ලවෙනිම රන් ගඩොල දුටුගැමනු රජතුමා මේ මහා සෑය වෙනුවෙන් තැන්පත් කරේ. පිංගතුනී එදා විශ්වකර්ම දෙවියන් අනුරාධපුර උතුරු ගව් ගණනාවක් දුර මහා කැලයක් පිරෙන්න ගඩොල් මැව්වා. දෙවියන් දිව්‍යානු භාවයෙන් දවසින් දවස මහාසෑයට අවශ්‍ය ගඩොල් සියල් මේ සෑ මළුවට ලැබෙන සැලැස්තුව කියලා ඉතිහාස සඳහන් වෙන. ඔබ මේ දකින පේශාවලලු 3 නෙමෙයි එදා දුටුගැමනු රජ්ජුරුව මුලින්ම ඉදි කෙරෙවේ. ඒ පේශාවලලු 3 අද තියෙන්නේ මේ වගේ නවගුණයක් යටි. එදා පේශාවලලු 3 ඉදි කරන්න ගඩොල් 10 කෝටියක් වැය වුණා. චෛත්‍ය වෙනුවෙන් මුලින්ම පේශාවලලු 3 ඉදි කරලා අවසන් වෙච්ච රජ්ජුරුව පුදුමාකාර සතුටෙන් සාධකාරදීලා මාලිගාවට ගිහිලා ඉදා රාත්‍රී නිදාගත්තා. උදේ පාන්දර සේවකයෙක් දුවගෙන ඇවිල්ලා කියනවා රජතුමනි හරි ආශ්චර්යයක්. අර පේශාවලලු 3ම පොළොව මට්ටමට ගිලා බැහැලා. රජ්ජුරුව ඇවිල්ලා බැලුවා. කමක් නෑ ආයෙමත් ඔතන ඉඳන් වදින්න කිව්වා. දෙවනි වතාවටත් ගඩොල් 10 කෝටියකින් පේශාවලලු 3ම ඉදි කරලා අවසන් වෙනකොට ආයෙමත් පොළොව මට්ටමටම ගිලා බැස්සා. තුන්වැනි වතාවෙත් ඒ වගේමයි. එක වතාවක් දෙවතාවක් 3 වතාවක් නොවේ. මේ පේශාවලලු 3 9 වතාවක් ගිලා බැස්සා. රජතුමා 9 වෙනි වතාවේ මනසින් වැටුණා. එදා ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා රැස් කෙරෙව්වා. රැස් කරවල අහනවා ස්වාමීනී මම මේ මහා සෑය ඉදි කරන්නේ අප්‍රමාණ සද්ධාවෙන්. මගේ අඩුවක් නිසාද මේ මහා සෑය ඉදි කරන පේශාවලලු පොළොවට ගිලා බහිනි. ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් කියනවා රජතුමනි ඒ දේ කරන්නේ අපි කීවා. මේ මහා සෑය වසර 5000ක් යනතෙක් ධාතු පරිනිර්වාණය වනතෙක් කිසිම ස්වභාවික විපතකින් උපද්‍රවයකට පත් නොවී ආරක්ෂාවීම පිණිස මේ චෛත්‍යයේ අත්තිවාරම ශක්තිමත්වීම පිණිසයි රහතන් වහන්සේලා ඉරිදි බලයෙන් පේශාවලලු 9 වතාවක් පොළොවට ගිලා බැස්සෙවි. රජතුමා සතුටු වෙන්න. මේ මහා සෑය දැන් හොඳටම අත්තිවාරම ශක්තිමත්. රජ්ජුරුව ඔතන ඉදම් පටන් ගන්න කිව ඉතිරි වැඩ ටික. පිංගතුනී රුවන්වැලි මහා සෑය අද තියෙන්නේ ගඩොල් 10 කෝටිය බැගින් ඉදිකරපු අත්තිවාරම් පේශාවලලු 9ක් පොළොව ඇතුළෙ පිහිටලා. ගඩොල් 90 කෝටියක අත්තිවාරමක් මතයි මේ මහා සෑයි ඉතිරි පේශාවලලු 3 ඉදිකරන. ඒ කියන්නේ 10 වෙනි පේශාවලලු 3 තමයි ඔය උඩින් පිහිටලා තියෙන්නේ. මේ විදිහට පේශාවලලු 3 අවසන් වුණාට පස්සේ මේ මහා සෑය ඊළඟට ඉදි කරන්න තිබුණේ ධාතු ගර්භය. ඔබට පේනවා චෛත්‍ය මැද තියෙන්නේ ධාතු ගර්භය. අපි කියනවා චෛත්‍ය බඳ. මේ ධාතු ගර්භය ඉදි කරන්නේ කොහොමද කියලා රජතුමා හිතනකොට සෝන උත්තර කියන සාමනීර මහරහතන් වහන්සේලාට එදා වැඩහිටිය ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලා පැවරුවා ඔබහන්සේලාට බාරයි. අහසින් ගිහිල්ලා අන්න හිමාල පර්වත මුදුනේ උතුරුකුරු දිවයිනේ පහළ වෙලා රුවන්වැලි මහා සෑයි ධාතු ගර්භය වෙනුවෙන් විශාල ගල් පතුරු 6ක් තියෙනවා ආලෝකයේ විහිදෙන. මේ ටික අරගෙන ඉන්න කිව්වා ඉරිදී. උන්වහන්සේලා අහසින් වැඩම කරලා අසූරියනක් උස අසූරියනක් පළල ඇති දිග ඇති ගල් පතුරු 6ක් අඟල් 8ක් පමණ ඝනකමින් යුක්ත 8 අඟලක් ඝනකමින් යුක්ත මේ ගල් පතුරු 6 අසූරියනක් උසයි කියනවා.
අසූරියනක් දිග පළල මේ ගල් පර්වත 6 ගල් පතුරු 6 ඉරුදියෙන් අරගෙනාව. ඇවිල්ලා යට අඩිතාල මේක පතුරක් පිහිටෙව්වා. 4 කොන 4ක් පිහිටෙව්වා. උඩින් පියන වගේ වහන කොටස නැගෙනහිර දොරටුව ළඟ අධිෂ්ඨාන කරා කිසිවෙකුට නොපෙනේවා කියලා ඉරුදියෙන් සඟවා තැබුවා. මෙන්න මේ අසූරියන් උසදික පළල ඇති පෙට්ටියක් හා සමාන ප්‍රමාණයට මේ සකස් කරපු මේ තුළ තමයි ධාතු ගර්භය නිර්මාණය කරේ. පිංහතුනි මේ ධර්ම දේශනාවෙන් පස්සේ අපේ පූජනය ගණයකන්ද හාමුදුරන් වහන්සේගේ චෛත්‍ය වන්දනාවෙන් පසුව රාත්‍රී 9 සිට ඔබට මේ මහා සෑ ධාතු ගර්භය අසිරිමත් නිර්මාණය ගැන තවත් ධර්ම දේශනාවක් ශ්‍රෝණී කරන්න ලැබෙනවා. එදා දුටුගැමුණු රජ්ජුරුවෝ මේ ධාතු ගර්භය නිර්මාණය කරලා අවසන් වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නාගලෝකෙන් සෝනුත්තර මහරහතන් වහන්සේ අරගෙන පැමිණි. මේ ධාතුන් වහන්සේලා හිස මත තියාගෙන චෛත්‍ය වටා ප්‍රදක්ෂිනා කරලා ධාතු ගර්භයේ තැන්පත් කරන්න සූදානන් වෙන වෙලාවෙ. රජතුමාගේ හිසෙන් අහසට පැනනැග්ග ධාතුන් වහන්සේලා කරනුව අහසෙ විවෘත වුණා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට පැනනැගලා බුදුරුව මවාගත්තා. ඒක බුද්ධ අධිෂ්ඨාන අතර මහා අධිෂ්ඨාන 5න් 5 වෙනි අධිෂ්ඨානය හැටියට මහා පරිනිබ්බාන අට කතාව සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දිම කරපු අධිෂ්ඨානයක් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් ඉදි කරලා මහා සෑ ධාතු ගර්භයේ තැන්පත් කරන්න සූදානන් වෙන මොහොතේ මේ ධාතුන් වහන්සේලා අහසට පැනනැගලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදුවේවා කින අධිෂ්ඨානය. පිංහතුනී බුදුරජාණන් වහන්සේ නමකට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්කම තියෙන. ඉරිදිමතුන් අතර අග තැන්පත් මුගලම් මහරහතන් වහන්සේටවත් මොන පෙළහර පෑවත් යමා මහ පෙළහර පාන්න බෑ. බුදුරජාණන් වහන්සේට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය උන්වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාටත් බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාන්න පුළුවන් නම් ඒ ධාතුන් වහන්සේලා අපිට බුදුරජාණන් වහන්සේ හා සමානයි. ඒ ධාතුන් වහන්සේලා තුළ ඒ බුද්ධ ශක්තිය ඒ ආකාරයෙන්ම පවතිනවා. බුද්ධ අධිෂ්ඨානය අදටත් මේ භූමිය තුළ ඒ ආකාරයෙන්ම පවතිනවා. එදා බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථකයන්ගේ මානයේ දුරු කරන්න ගන්ධබ්බ රුක්ක මූලයට ඉහළ අහසේ බුදුරුව මවාගෙන ගිනිදැල් විහිදෝමින් ජලදහරා විහිදෝමින් යමා මහ පෙළහර පෑවේ යම්සේද. ඒ විදිහටම එදා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාන්නට යෙදුණා. රජතුමා සාධකාරදිදී ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මේ ප්‍රාතිහාරි දැකලා සාධකාරදිදී අප්‍රමාණ සද්ධාවට පත් වුණා. බොහෝ පිරිතක් එදා ධාතු පිහිටපු දවසේ ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය අහලා මේ සෑ මළුවේ භූමියේම ධර්මාවබෝධය ලැබුවා. පිංහතුනී දුටුගැමුණු රජතුමා මේ මහා සෑයේ ධාතු ගර්භය අවසන් කරාට පස්සේ. අර සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා උතුරු දොරටුවේ සඟවා තැබූ ගල් පතුර අහසින් අරගෙන ඇවිල්ලා උඩින් පියන වගේ පිහිටවලා මහරහතන් වහන්සේලා සියලු දෙනාම සෑය වටේට අධිෂ්ඨානයක් කරා මේ ගල් පතුරු සියල්ල කිසිම සිදුරක් නැතුව පෙට්ටියක් මෙන් එකට ගනව පිහිටාවා කියෙන අධිෂ්ඨානයක් කරා. ඒ විදිහට ධාතු ගර්භයේ සකස් කරලා මේ වටේට ගඩුලින් ආයමත් ධාතු ගර්භයේ බැඳල අවසන් කරා. දුටුගැමුණු රජතුමා බොහොම සද්ධාවෙන් මේ චෛත්‍යයේ හතරැස් කොටුවේ වැඩ අවසන් කරා. පිංහතුනේ කොත් කැරැල්ලි වැඩ කරගෙන යනකොට දින දෙක තුනේ යනකොට අනේ දුටුගැමුණු රජ්ජුරුව මරණාසන්න වුණා. එදා ඇඳට වැටිලා එක්තැන් වෙනකොට රජතුමාට මැවි මැවී පේන්නේ මේ මහා සෑය දකින්නේ කොහොමදම සුදෝ සුදුවට. දිගාමඩුල්ලේ රජකංකරපු තිස්ස කුමාරයා අනුරාධපුරයට කැඳවල රජකම දුන්නා. මලනුවනි මගේ අසනීප ගැන නම් හිතහිතා පසුතැවෙන්නට එපා කීවා. මගේ හුස්මටික යන්න පෙර මේ මහා සෑයි වැඩ ඉවර කරලා
අනේ මල්ලියේ මට මේ මහා සෑය දකින්න සලස්සන්න කිව. ඒ වෙලාවේ සද්ධාතිස්ස රජ්ජුරුවෝ මේ චෛත්‍යයේ ඉතිරි වැඩ ටික පටන් ගත්තා. කොත් කැරැල්ලි වැඩ කරගෙන යනකොට දින දෙකතුන යනකොට රජ්ජුරුවෝ තව තවත් අසාධ්‍ය වෙනවා. දැනගත්ත වැඩ ඉවර කරන්න ලැබෙන එකක් නෑ. ඉක්මනට ලී දඩු ගෙනහල්ලා වටේට තියලා සන්නාලියන් ලවා සුදුරෙදි සකස් කරවලා මේ චෛත්‍යය බඳ සම්පූර්ණයම සුදුරෙද්දෙන් එතුවා. ඒ වගේම උඩ කොත් කැරැල්ල සුදුරෙදි යොතලා සුදෝ සුදුවට සකස් කරලා දුඩු ගැමුණු රජ්ජුරුව ළඟට ගිහිල්ලා කියනවා අයියන්ඩිය මහා සෑය වැඩ අවසානයි කියව. රජ්ජුරුවෝ සාධකාරදීලා කිව් අනේ මා උස්සගෙන පලයල්ල මහා සෑය ළඟට ඇද පිටිම්ම උස්සගත් අමාත්‍යවරු පිරිස. රජතුමා උස්සගෙන එනකොට මහා සෑය ඈතට සුදෝ සුදුවට බැබලෙනකොට දුටු ගැමනු රජ්ජුරුවෝ සාධකාරදිදී මහා සෑයට බුදුගුණ කිය වන්දනා කරනවා. සෑ මළුවට එක්කරගෙන නාවට පස්සෙ කියනවා අනේ මාව ප්‍රදක්ෂිනා කරවන්න. චෛත්‍ය වටේට ඇඳ පිටිම්ම උස්සගෙන දුටු ගැමනු රජ්ජුරුවන්ව සෑ මළුවේ ප්‍රදක්ෂිනා කෙරෙව්වා. මළුවේ කෙලවරකින් තැම්පත් කරාට පස්සේ ඇඳ පිටිම්ම එක පැත්තකට හැරෙනකොට රජ්ජුරුවන්ට පේනවා නවමහල් ප්‍රාසාදය. සංඝයාට හදල පූජ කරපු නවමහල් ප්‍රාසාදී සාධකාරදීල සතුට වුණා. අමාත්‍යවරයෙක් දුවගෙන ගිහිල්ල රජ්ජුරුවන්ගේ පිම්පොත අරගෙනාව. රජතුමාලග වාඩි වෙලා පිටුවෙන් පිටුව පෙරල කරපු පින්කං එකින් එක සිහිකර දුන්නා. රජතුමාට පින්කන් සිහිකරනකොට දහස් ගණන් මහරහතන් වහන්සේලා අහසින් සෑ මළුවට වැඩම කරා දෙවියනුත් අහසෙ පිරිලා ඉතිරිලා ගිය. මහරහතන් වහන්සේලා පිරිත් කියනවා. ඉදිරියෙන්ම වැඩඉන්නේ රජ්ජුරුවන්ට මේ රට එක්සේ සත් කරන්න උදව්පකාර කරලා දස මහා යෝධයෝ අතර එදා පැවිදි වෙලා රහත් වෙච්ච තේර පුත්තාබේ මහරහතන් වහන්සේ. ඇතුළු මහරහතන් වහන්සේලා පිරිත් කියනවා. රජතුමා සාධකාරදිදී මහා සෑය දෙස බලාගෙන පිරිත් අහනව. හැබැයි රජ්ජුරුවන්ට අහස ඉදන් දෙවියන් අඩගහනවා. දිවිය රත හයක් අහසේ මැවිලා රජතුමා එන්න අපේ දිවිය ලෝකෙට. තවතිසා දෙවියන් කියන අනේ රජ්ජුරුවෙන් අපේ දිවිය ලෝකෙට. යාම දෙවියන් අඩගහනු අනේ රජ්ජුරුවෙන් අපි ළඟට. තුසිත දෙවිවරු දන්නවා මේ බෝසතාණන් වහන්සේ මහා පින්වන්ත බෝධි සත්වයොත් තුසිත දෙව්ලොවට එනවා. එන්න අපි ළඟට කියලා අඩගහන. මෙහෙම දෙවියන් අඩගහද්දි රජ්ජුරුව මෙහි පිරිත් අහන. මහා සංගරත්නයට අගෞරවයක් වෙයි කියලා හිතපු රජ්ජුරුව ඇදේ ඉදම් අතවැනවා චුට්ටක් ඉන්න දෙවියන. මට පිරිට්ටි අහන්න දෙන්න කියලා අතින් සංඥාවක් කර. ඒ වෙලාවේ බලාගෙන හිටිය වටේ ඉන්න මිනිස්සුන්ට දෙවියම් පේන්න නෑ. ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලාටත් රජ්ජුරුවන්ටත් විතරයි දෙවියම් පේන්නේ. හැබැයි සමහරයට සැක ඇති වුණා අනේ මේ තරම් පින්කරපු රජ්ජුරුව මරණ මංචකයේ සිහිමුලා වුණාදු. එතන වැඩහිටිය තේරපුත්තාබේ මහරහතන් වහන්සේ සැනින් මල්මාලා හයක් ඉල්ලගෙන අධිෂ්ඨානයක් කරා මේ මල්මාලා දිවිය රතවල දැවටේවා කියලා අහසට විසි කෙරෙවා. එදා මල්මාලා හය අහසට පැනනැගලා දිවිය රත හයේ දැවටුනාමී සෑ මළුවට ඉහළ අහසේ. මිනිස්සුන්ට දැන් අහස දිහා බලනකට දෙවියම් පේනෙත් නෑ දිවිය රත පේනෙත් නෑ අහස එල්ලිලා තියෙන මල්මාලා ටික දකිනවා. සියලු දෙනා සාධකාර දුන්නා අනේ අපේ රජ්ජුරුව එක් යන්න දෙවිවරු ඇවිල්ලා කියලා. එදා දුටුගැමුණු රජ්ජුරුවෝ පිරිත් අහල අවසන් වෙලා තේරපුත්තාබේ මහරහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනී මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න මොන දෙව්ලොවට. රජතුමනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් තුසිත දෙව්ලෝ වැඩඉන්නවා. එහෙමනම් මමත් තුසිත දෙව්ලෝම උපදිනවා කියලා සාධකාරදීලා ඇස්පියාගත්තා. නින්දෙම් පිබිදිය වගේ තුසිත දිවියලෝකෙන් ආපු දිවිය රතේ දුටු ගැමුණු දෙවියන් හැටියටම මේ සෑ මළුවේ පහළ වුණා. එදා දුටු ගැමුණු රජ්ජුරුව ගැන තූපවන්සේ මහාවන්සේ ආදී ඉතිහාස පොත්තුල සඳහන් වෙනවා. දුටු ගැමුණු රජතුමා අහසේ දිවිය සුරූපෙන් ඒ මොහොතම පෙනීන්නවා. පෙනීදල හැමෝට මැහෙන්න කියනවා සද්ධහතිස්ස රජ්ජුරුවන්ට මලනුවනි මම කරපු පින්කංවල විපාක නුබත් බලව.
නුබත් අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් සිදු කරලා මහා සංඝයාට සලකන්න බුද්ධ ශාසනයේ දියුණු කරගන්න රැකගන්න ඔබත් පාරමී පුරාගෙන තුසිත දෙවියන් අතරටම එන්න කියලා මහා සෑය වන්දනා කරලා අහසේ දොපෙනී ගිය. පිංහතුනි ඔය විදිහට තමයි මේ මහා සෑය වැඩ කටයුතු දුටුගැමණු රජ්ජුරුවෝ අවසන් අධියරට කරලා දෙව්ලොවගේ ඉතිරි ටික බාර දුන්නේ අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන වමස්සව් පදවිය ප්‍රාර්ථනා කරගෙන යන ඊළඟ බෝධි සත්ව රජතුමාට ඒ තමයි සද්ධහතිස්ස රජ්ජුරු. මහා සෑයි කොත් කරැල්ලි වැඩ අවසන් කරලා කොත් පලන්දලා සෑ මළුව සලපතල මළුවාදී මේ ඉතිරි දේවල් සකස් කරලා පාරමී පුරාගෙන අද දෙව්ලොව තුසිත දෙව්ලෝ වැඩඉන්න සද්ධාතිස්ස දෙවියනුත් මේ මහා සෑ ඉදි කරන්න කටයුතු බොහෝ වෙහෙසක් දරලා සකස් කරලා දුන්නා. පිංහතුනි ඒ විතරක් නෙමෙයි. එදා දුටුගැමුණු රජතුමාගෙන් සද්ධාතිස්ස රජතුමාගෙන් පසුව පහළ වෙච්ච බොහෝ රජවරු මේ මහා සෑ අද මේ තත්ත්වයට අරගෙන එන්න පුදුමාකාර වෙහිසක් දැරව. පිංහතුනි ඔබ අහලා තියෙනවා භාතිකාබය කියලා රජ කෙනෙ. මේ රජතුමා දවසට 3 වතාවක් මහා සෑය වන්දනා කරලා තමයි ආහාර ගන්න. දවසක් රජ්ජුරු ආහාර ගන්න ගිහිල්ලා එදා දවසේ රාජ්‍ය කටයුත්තක් නිසා වෙලාව පරක් වෙලා කෑම මේ සීට ගත්තා. බත් කට අනල අතට ගන්නකොටම මතක් වුණා. කටළඟට අරගෙන ආපහු ඇහුවා අදමම් මගේ මුත්තනුවන්ට වන්දනා කරාද. අමාත්‍යවරේ කියන රජතුමාට අමතක වුණා නේද. කටට ගත්ත බත් පිඩ පිගානට දාලා ඉක්මනට ආවේ මහා සෑ මළුවට. මුත්තනුවන් කියලා අතීත රජවරු හැඳින්නුවේ මේ මහා සෑය. පිංහතුනි එදා මේ මහා සෑ මළුවට එනකොට රෑබෝ වෙලා. මළුවේ කරුවල වැටිලා ආරක්ෂකය දුරටු ඇරලා රජ්ජුරුවන්ට වන්දනා කරන්න අවස්ථාව දෙනවා. රජතුමා මහා සෑය වඳනකොට එක පැත්තකින් ඇහෙනවා පිරිත් හඬ. රජ්ජුරුව ඒ පැත්තට යනකොට අනිත් පැත්තෙන් පිරිත් හඬ ඇහෙන. ඒ පැත්තට යනකොට අනිත් පැත්තෙන් පිරිත් හඬ ඇහෙනවා. රජතුමා මොකද කරේ ආරක්ෂකයෝ 4 දෙනෙක් 4 කොන හිටෙව්වා. අහගන්න කිව කොහෙන්ද ඔයාලට ඇහෙන්නේ. රජතුමා ඇවිද ඇවිද හැමෝගෙන් ඇහුවා පිරිත් හඳ ඇහෙන්නේ මළුවෙන් නෙමෙයි මහා සෑය ඇතුළෙ. රජ්ජුරුව හොඳටම තේරුම් ගත්ත මහා සෑය ඇතුළෙ කවුද පිරිත් කියන්න. රජ්ජුරුව සෑ මළුවේ වාඩි වෙලා අධිෂ්ඨානයක් කරා මම ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. මම දවසට 3 වතාවක් මහා සෑය වන්දනා කළ ආහාර ගන්නවා සත්‍යයි. ඒ සත්‍යානු භාවයෙන් මේ මහා සෑයි ධාතු ගර්භය තුළ පිරිත් කියන පිරිස අනේ මට දැකගන්න ලැබේවා කියල සෑ මළුවේ වාඩි වුණා. රජතුමාගේ සද්ධාව නිසාම සක්‍ර දෙවියන්ගේ පණ්ඩුකම්බල සෛලාස්ථනයට පවා දැනුණා. දෙවියන් බලලා දෙවි කෙනෙක් අතේ පණවිඩයක් එව්වා සෑ ගර්භය ඇතුළෙ පිරිත් කියන ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලාට අන්න රජතුමා සෑ මළුවේ සත්‍යයක් ක්‍රියා කරනවා. ඉරදි බල සම්පන්න රහතන් වහන්සේ නමකට පුළුවන්නම් තමන්ගේ ඉරදියෙන් රජතුමා ධාතු ගර්භය ඇතුළට අරංගිහි වන්දනා කරවන්න. ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් ධාතු ගර්භයෙන් එලියට ඉරදියෙන් වැඩිය. රජ්ජුරුවන් අතින් අල්ලගෙන ධාතු ගර්භය ඇතුළට ඉරදියෙන් අරගෙන ගිය. රජතුමාට අදහගන්න බෑ දෙව්ලොවක් ඇතුළට ගියා වගේ ධාතු ගර්භය සත්රුවනින් පිළිමවලින් බුද්ධ චරිතයෙන් පිරිලයි තිරිලා ගිහිල්ලා. මේ ධාතු ගර්භය තුළ රියන් 18ක් උස රියන් 18 බැගින් අතු විහිදී ගිය බෝධීන් වහන්සේ නමක් සත්රුවනින් තියෙනවා. බුදුරුවක් වැඩඉන්නවා බුද්ධරශ්මි විහිදෝමින්. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිරිනිවන් මංචකේ වගේ පිරිනිවන් පෑ ස්වරූපෙන් වැඩඉන්නවා. පිළිමවලින් පිරිලා ඉතිරිලා. පිරිත් අහල අවසන් වෙලා ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ව මළුවට ගෙනත් ඇරල්ලා අහසිම්ම වැඩම කරා. පහුවදා රජ්ජුරුව ගිහිල්ල මේවා කියනවා කාටවත් තේරෙන්නේ. රජ්ජුරුව ඒ විතරක් නෙමෙයි මහරහතන් වහන්සේලා රැස් කෙරෙව්වා. එදා ලොවා මහාපායට රැස් කරලා දහස් ගණන් රහතුන් ඉදිරියේ මම මෙහෙම දැක්ක කියන්න ගත්ත පැය ගණන් ගෙවිලා යනවා ධාතු ගර්භ වර්ණාව රජ්ජුරුව දැකපු දේවල් කියලා අවසං කරගන්න බෑ. රජ්ජුරුව කල්පනා කරා කමක් නෑ මට පුළුවන් හැටියට මන් රන්කරුවන් ලවා මේක කෙටියෙන් හරි පුළුවන් විදිහට නිර්මාණයක් කරනවා කියලා
තමන්ගේ ගබඩාවෙ තිබ රන්රිජී මුතුමැණික් යොදවලා රුවන්වැලි මහා සෑය තුළ ධාතු ගර්භයේ තමන් දැක්ක සැලැස්ම සටරුවනින් සකස් කරලා ලංකා භූමිය පුරාම අඩබෙරගහල මිනිස්සුන්ට වන්දනා කරන්න සැලැස්වා කියල සඳහන් වෙනවා. ධාතු ගර්භය නිර්මාණයක් හදල. ඒ තමයි පහතිකාව රජ්ජුරු. රජ්ජුරුවෝ සාමාන්‍ය පූජාවක් නෙමෙයි මේ මහා සෑයට කරේ. ඒ පූජාව ගැන අහනකොට අදටත් අපිට හිතාගන්න බෑ මේ ලංකාව හිටපු අතීත රජවරු මොනතරන් සද්ධාවන්තද. රටේ හැම ගමක්ම හැම ප්‍රදේශයක්ම රජ්ජුරුව මල් වගා කරන්න අමාත්‍යවරුන්ට පැවරුවා. සමන් පිච්චමල් දෑ සමන් නාදී මල් වර්ග රටේම වගා කෙරෙවා. එකම දවසක කරත්ත යවල රජ්ජුරුව මුළු ලංකාභූමිය පුරාම මල් නෙලාගෙන මේ මහා සෑ මළුවට ගෙනල්ලා සෑය මල් ඔටුන්නක් වගේ ඉහලට යනකම්ම මල්වලින් සෑය වහල දැම. හිතන්න පින්වතුනි මේ මහා සෑය මල්වලින්ම වහල පූජා පවත්වනවා කියන්නේ ඔබට හිතාගන්න පුළුවන්ද. මේ මහා සෑය මලින් වහල පූජා කරපු ඒ භාතිකාවේ රජතුමා අදටත් දෙව්ලොව ඉනම් සාධකාරදිදී මේ පින සිහි කරනවා ඇති. දින 7ක් පුරා මහා සෑයට මේ මල් පූජා කරද්දී බසවක් කුළම වැවෙන් වතුර ඇදලා යන්ත්‍රයක් හදලා යන්ත්‍රානුසාරයෙන් දින 7ේම මහා සෑයට වතුර ඉසිමින් පූජා පැවැත්තුව කියන. ඒ විදිහට තමයි අතීත රජවරු මහා සෑයට පූජා කරේ. පිංහතුනේ දුටු ගැමුණු රජ්ජුරුවෝ කීප වතාවක් බුද්ධ ශාසනයට මහා සෑයට මේ ලංකා රාජ්‍යම පූජා කරලා තියෙනවා. අතීත රජවරු මේ ලංකා භූමියම මහා සෑයට පූජා කරා. වර්තමාන රජවරුන්ටත් ඕක හොඳට තේරුම් ගන්න අවස්ථාව. අපි ඉන්න බුද්ධ ශාසනයකට පූජා කරපු රටක් මේ පාලනය කරන්න. ඒ නිසා මේ රට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට රුවන්වැලි මහා සෑයට පූජා කරපු රටක්. ඒ නිසා පින්වතුනී මේ මහා සෑ මළුවාද ලක්ෂ ගණන් සැදැහැවතුන්ගේ පිරීතිරී ගිහිල්ලා. ලක්ෂ ගණන් දෙව් මමුන් අහසෙ පිරීතිරී සාධකාරදිදී බණහන මොහොතේ අපි සියලු දෙනා මේ රැස් කරගත් සියලුපින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාධකාරදීල දෙවියන්ට පින් දෙව. සියලු දෙව් මමුන් සාධකාර නගමෙන් මේ මහා සෑයේ ධාතු කරවය ගැන ශ්‍රවණය කරමින් හිත් පහදවන්නට මේ මහා සෑ මළුවේ අහස්කුස දෙව් බමුන්ගෙන් පිරීතිරී සියලු දෙවියන් සුවද මල් දිවිය මල් මදාරාමල් ආදී පූජාවන් රැගෙන මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා කියලපි ආරාධනා කරව. ඒවගේමයි පිංහතුනී 2015 4වෙනි මාසේ 8වෙනි අද වගේ දවසක මීට වස්තර දෙකකට පෙර අපගේ අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේ වන අස්කිරි මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වී වදාලා උන්වහන්සේ අපවත් වෙලා අවුරුදු 2ක් පිරෙන අද වගේ දවසේ අපි උන්වහන්සේටත් සාධකාරදිදී මේ පිම්බිමට පැමිණිලා මේ පින් අනුමෝදන් වෙන්න වැඩම කරත්වා කියලා ආරාධනා කරනවා. ඒවගේ මයි ශ්‍රී ලංකාමරපුර නිකායේ උත්තරීතර මහානායක වැඩ සිටි මහා බුද්ධි සාගරයක් වගේ නිහඬව වැඩ සිට මීට දින කීපයකට පෙර අපවත්වී වදාළ දෞද්දෙන ශ්‍රී ඥානිස්තර මහානායක ස්වාමීන් වහන්සේත් සාධකාරදිදී මේ සෑමළුවට පැමිණෙත්වා වැඩම කරත්තා මේ ධර්මය ශ්‍රවණය කරමින් ඒවගේම මේ ශාස්තනයේ බබලවලා අද දෙව්ලෝ වැඩ ඉන්න මහා සඟරුවන්ද සාධකාරදිමින් මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා කියලපි ආරාධනා කරනවා. පිංහතුනී දුටුගැමුණු රජතුමා මේ මහා චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කරලා මේ මහා සෑයි ධාතු ගර්භය නිර්මාණය කරද්දී අපි මුලින් ධර්ම දේශනාව සඳහන් කරා වගේ රජතුමාගේ රාජමය පුුණ්‍යානු භාව බලයක් අසංකයකුත් කල්පලක්ෂයක් පුරා සසර සිදුකරපු පාරමී ශක්තිය.
සියලු දෙව් බමුන්ගේ දිව්‍යමය ඉර්දිමය උපකාර. ඒවගේම මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් ආශිර්වාදය එදා වැඩ හිටිය ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේලාගේ ආශිර්වාද. ඒවගේම අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුද්ධරශ්මි විහිදෝමින් එදා මේ පිම්බිමේ යමාමහ පෙළහර පාමින් පිහිටන වග දේශනා කරපු දේශනා. මේ සියල්ල අධ්‍යයනය කරගෙන යනකොට අද තුන් ලෝකෙම තියෙන පූජනීයම පුුණ්‍යභූමිය තමයි මේ ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ. පිංහතුනේ අපේ බෝසතාණන් වහන්සේ සත් අසංකේය කල්ප ලක්ෂයක්ම මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝප්‍රනිධානී පුරාගෙනාපු කෙනෙක්. නවා සංකීය කල්ප ලක්ෂයක් වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර වාප්‍ර නිධානීදා පුරාගත්තා. දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට නියත විවරණ ලැබූ දවසේ සිට සාරා සංකීය කල්ප ලක්ෂයක්. දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥාවීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා එදා විස්සන්තර ආත්මෙ දන් දෙනකොට මේ දෙන දානමී පින් මට ලෝතුරා බුද්ධත්වයටම උපකාර වේවා කියන චේතනාවේ. තමන්ගේ අමුදරුව පවා රාජ්‍ය පවා අතහැර හැර දන් දෙනකොට මහපොලෝ පවා හත්වාරයක් කම්පාවට පත් වුණා. මේ විදිහට තමයි පාරමී පුරාගෙනාපු අපේ බෝසතාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනය මත තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහාමායාදේවී කුස පිළිසිඳගෙන. වෙසක් පුන් පොහෝ දවසේ දසදහසක් ලෝක ධාතුූ මාලෝකමත් කරමින් පුංචි බෝසත් පුතා ලෝකයට බිහිවෙන. උතුරු දිසාවට පියවර හතක් ගමන් කරලා සිංහනාද කර. අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනක් බව. මේ විදිහට සිංහනාද කරමින් ලෝකෙ පහළ වෙලා අවුරුදු 29ක් ගිහි ජීවිතය ගත කරලා අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ මේ ලෝකෙ මනුස්සයෝ ඒ තරන් නොදැන ගත්තට දෙව් බමුන් අහස්සි පිරිලා ඉතිරිලා සාධකාර දෙනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වනා කියල. එදා අනෝමා නදී අසලදි කෙස් සැටිය කපල අතට අරගෙන සත්‍යයක් ක්‍රියාවක් කරා මට ඒ කාන්තෙන් ලෝතුරා බුද්ධත්වය ලැබේද. මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැදේවා කි අධිෂ්ඨානය කරා. යොදුනක් ඉහල අහසට පැනනැගල අහසේ රැඳෙන බෝසතාණන් වහන්සේගේ කේශ දහතු සියල් සක්‍ර දෙවියන් රන් කරඩුවකින් පිළිගෙන සාධකාර දෙමින් තවතිසා දෙව්ලොවට ගිහිල්ලත් 12 යොදුනක් විශාල සිළුමිනි මහාසෑය නම් මහාසෑය මවන්නේ අභිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි. ඒ මොහොතෙම ගටීකාර බ්‍රහ්ම දෙවියන් අහසිං ඇවිල් අට පිරිකරක් පූජා කරා. මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා අහසීම රැඳේවා කියන අධිෂ්ඨානය. යොදුනක් ඉහල අහසට පැනනැගල අහසි රැදිරිදී ගටීකාර බ්‍රහ්ම දෙවියන් රන් කරඩුවකින් පිළිගෙන සුද්ධවාස බඹලව සට්ටුවනින් චෛත්‍යයක් මවලා මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර තැන්පත් කර. ඒ තමයි සළුමිනි මහාසෑය. අද මේ රුවන්වැලි මහාසෑ මළුවේ සිළුමිනි මහාසෑයි සළුමිනි මහාසෑයි බොහොම ලස්සන අනුරුව දෙකක්. අනුරාධපුරේ චානක පුතා සකස් කරලා ඔබ හැම දෙනාට වන්දනා කරගන්න සලස් කළ තියෙන. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 45ක් පුරාවටම අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යහානි පිරිනිවන් පාන සූදානන් වෙන මොහොතේ. උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා අනාගතයේ බොහෝ පින් ඇති අයි ලෝකෙ පහළ වෙනවා.
පෙර බුදුවරු අනුව ගත්තහම අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මේ මහා භද්‍රකල්පයේ පහළවෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 40,000ක් පරමාවිෂ තිබුණා. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 30,000ක පරමාවිෂක් තිබුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වසර 20,000ක පරමාවිෂක් ලෝකෙ තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මහා භද්‍රකල්පයේ 4 වෙනි අන්තක් කල්පයේ ආවිෂ පිරිහිලා අවුරුදු 120ක් වගේ වෙච්ච තැනක. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටි අවුරුදු 45යි. හැබැයි අනාගත ලෝකෙ තව බොහෝ පින් ඇති ඔබ වගේ විශාල පිරිසක් ලෝකෙ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේ සියසින් දකින්න බැරි වුණා. ඒ අයට බුදු කෙනෙක් දැක්කාසේ බුදුරජාණන් වහන්සේ නමකට වන්දනා කරගත්තසේ මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා හරි දැකල වන්දනා කරලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් මහා සෑවල් ලෝක ඉදි කරලා වැඳුම් පිදුම් කිරීම තුළින් දෙව් මිනිස් ලෝකයාටම පින් කරගන්න ලැබේවා කියන චේතනාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානි පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ අධිෂ්ඨානය කරා තමන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයෙන් විසිරේවා කියලා අධිෂ්ඨානයක් කරා. පිංගතුනි එදායේ බුද්ධ අධිෂ්ඨානය සිදු කරලා බුදුරජාණන් වහන්සේ අවසාන බුද්ධ වචනය පවා සංඝයාට දේශනා කරේ අප්‍රමාදේන සම්පාදයට. අප්‍රමාදීව කුසල් වඩන්න කියන බුද්ධ වචනය. එදා උන්වහන්සේ පහන් සිලක් නිවිලා යනවා වගේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාද්දී දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසීදම් මදාරාමල් ඉසිමින් පූජා පවත්වන්න පටන් ගත්තා. දින 7ක් පුරා ශ්‍රීදේහේ මහජන ප්‍රදර්ශනයට තබල පෙර සක්විති රජවරු බුදුවරු ආදාහනය කරන විදිහටම අලුත් සිවුරු 500කින් කපපොළුම් පටල 500කින් ශ්‍රීදේහේ ඔතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුළ ආදාහනය කරන්න සූදානන් වුණා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශ්‍රී දේහේ වටා ප්‍රදක්ෂිනා කරලා සම්බුදු සිරිපතුල් පිහිටි තැන දනගහගෙන නලලතියාගෙන අධිෂ්ඨාන කරද්දී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිරිනිවන් පාප බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ඒ මහා සෑයෙන් එලියට නික්මිලා චිතකෙන් එලියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලලේ පිහිටියයි අධිෂ්ඨානය. වන්දනා කරලා නලල ඉවතට ගන්නවා සමගම සිරිපතුල් තුළින් මහා සෑයට දේවානු භාවෙන් අර චිතකයට ගිනි දැල්වෙන් පටන් ගත්තා. මේ චිතකයට ගිනි දැල්වෙනකොට උන්වහන්සේගේ ශ්‍රී දේහේ සම්මස් නහර සියල්ල පිලිස්සිනා හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වුණේ නෑ. ඒ සියල්ල ගිතෙල් ටිකක් දැවිලා යනවා වගේ දැවිල අවසන් වෙලා ගිය. හැබැයි බුද්ධ අධිෂ්ඨානය මත හරිම ආශ්චරිමත් දෙයක් සිදු වෙලා. ක්‍රන් දෙන විවර කරද්දී පළවෙනියටම ඔතපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ඔතපු සිවුර බුද්ධ අධිෂ්ඨානින් පිලිස්සිලා නෑ. 500 වෙනියට උඩින්ම ඔතන සිවුරත් පිලිස්සිලා නෑ. සිවුරු 498ක් තමයි දැවිල පිලිස්සෙරෙන. කපපුළුම් පටල 500ම දැවිල පිලිස්සිලා හැබැයි රන්දිනේ අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙලා නෑ. අර ඉතුරු එච්ච සිවුරු දෙක අතර ලලාට ධාතුන් වහන්සේ දළදා වහන්සේලා අකුධාතුන් වහන්සේලා දෙනම ඒවගේම සියලුම අස්ති ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණයට ඒවගේම කඩ සහල් ප්‍රමාණයට මුම්පියලි ප්‍රමාණයට විසිරිලා බුද්ධ රශ්මියාලෝක විහිදෝමින් රන් දෙන තුළ ධාතුන් වහන්සේලා පමණක් වැඩ සිටිනවා. එදා මේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජදරුවන් සමගි කරෝගත්ත ද්‍රෝණ බමුණා ද්‍රෝණය බැගින් ද්‍රෝණ 8ක් මේ ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දුන්නා. පින්වතුනි රුවන්වැලි මහා සෑයට ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ ඥාතීන්ට කෝලිය වංශිකයන්ට රාමගාම නගරේ කෝලිය වංශිකයන්ට ලබාදීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණයයි අද මේ ස්වර්ණමාලි චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටින්නේ. එදා රාමගාම නගරේ කෝලිය රජදරුව තමන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා ද්‍රෝණය අප්‍රමාණ සද්ධාවෙන්
රාමගාම නගරේ කෝලිය ජනපදයට අරගෙන ගිහිල්ලා ගංගානං ගඟ අසල චෛත්‍යයක් ඉදි කරලා 13 වහන්සේලා තැන්පත් කරා. ටික දවසකින් මේ මහා චෛත්‍යය හදිස්සියේම ආපු විශාල ගං වතුරකින් කඩාගෙන චෛත්‍යය ගං යූරත් එක්කම කඩාගෙන ගඟට වැටුණා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ දැකපු දෙයක්. හැබැයි මේ ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරඬුව ගංගානං ගඟ දිගේ පාවීගෙන යන්නේ මහා සාගරයට. මහා සාගරය තුළ බුද්ධ රශ්මි දහරා විහිදෙමින් පාවෙද්දී නාගලෝකෙ නාග පිරිස මාංජරික කියන නාග භවනයේ මහා කෙල නාරජු ඇතුළු නාග පිරිස සාධකාරදමින් මහා සාගරයෙන් මතු වෙලා මේ ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරඬුව මාංජරික නාග භවනට අරගෙන ගියා. නාගයන් බොහොම ලස්සනට ධාතු මන්දිරයක් ඉදි කරලා මේ ධාතු මන්දිරයේ තුළ ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් කරලා බොහෝ කාලයක් මේ 13 වහන්සේලාට නාගලෝකෙ පුද පූජා පැවැත්තුවා. ඔය අතරේ තමයි අසංකේයකොත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන දුටුගැමුණු රජ්ජුරු මේ රට එක්සේ සත් කරලා මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි මේ පුුණ්‍ය භූමියේ මේ මහා සෑ ඉදි කරෙන. පිංහතුනි මේ මහා සෑ ධාතු ගර්භය කියන්නේ හරිම පුදුම විශ්වීය නිර්මාණය. පිංහතුනි මේ මහා ධාතු ගර්භය නිර්මාණය කරද්දී උත්තර සුමන කියන මහා ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙනම එදා මහරහතන් වහන්සේලා රැස් කරලා උන්වහන්සේලාට පැවරුවා ඔබවහන්සේලා අහසින් ගිහිල්ලා හිමාල කඳු මුදුනේ උතුරුකුරු දිවයිනේ මේක වරණ පාෂාණහයක් මේ මහා සෑය වෙනුවෙන් පහළ වෙලා තියෙනවා. ඔබවහන්සේලා ඉරදියෙන් මේ පාෂාණහය අරගෙන එන්න. ඒ වෙනකොට දුටුගැමුණු රජ්ජුරු මේ මහා සෑයි පේශාවලලු 3 අවසන් කරලා අර 9 වාරයක් ගිලා බැහැපු පේශාවලලු වලට ඉහලින් පේශාවලලු 3 ගඩොල් 10 කෝටියකින් අවසන් කරලා තිබුණේ. මේ සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා උත්තර සුමන කියන ඉරදිමත් මහරහතන් වහන්සේලා අහසින් වැඩම කරලා අරගෙන ආපු මේ ගල් පර්වත මේවා හරියට ගල් පතුරු වගේ මේ අසූරියන් උසදිග පලල ඇති මේ ගල් පතුරක ගණකම අඟල් 8ක් පමණ වෙනවා. මෙවැනි පතුරු 6ක් අහසින් අරගෙනාපු මේ මහරහතන් වහන්සේලා මේ සෑයි ධාතු ගර්භයේ පාදමේ පේශාවලල් 3 මත එක පතුරක් ඇතිරුවා. ඊට 4 කොන පෙට්ටියක හැඩයට අනික් පතුරු 4 ඉරදියෙන් මහරහතන් වහන්සේලා පිහිටෙව්වා. හැබැයි උඩින් වහන පියන වගේ කොටස උතුරු දොරටුව අසල කිසිවෙකුට නොපෙනේවා කියලා ඉරදියෙන් සඟවල තිබිබා. ඔය විදිහට තමයි මේ මහා සෑයේ ධාතු ගර්භයේ නිර්මාණය වෙන්නේ. පින්වතුනි ඔබ අද මේ මහා සෑ මළුවට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සලපතල මළුව වැලි මළුව එකම සුදෝ සුදු අතින් පිරිලා මේ මහා සෑය දෙස බලාගෙන ඔබ සද්ධාවෙන් සාධකාර දිදී මේ බණ අහනවා. ඔබට සුදෝ සුදුවට පේන මේ සෑය මේ චෛත්‍යය ගර්භය තුළ අසූරියන් උසදිග පලල ඇති ධාතු ගර්භය තුළයි දුටුගැමුණු රජතුමා මේ ධාතු ගර්භය නිර්මාණය කරන්න. පිංහතුනි මේ ධාතු ගර්භයේ මැද රියන් 18 බැගින් උස 18 බැගින් අතු විහිදී ගිය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච බුද්ධගයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධීන් වහන්සේ නමක් සත්රුවනින් නිර්මාණය කරනවා. බෝකඳ රිදියෙන් මැණික් වර්ගවලින් නිර්මාණය කරනවා. ඒ වගේ මයි බෝ පට්ට ඒවෑ මල් රනින් නිර්මාණය කරලා පබලු බෝ කඳේ පිහිටවනවා. මේ වගේ බොහොම ලස්සනට මේ බෝධීන් වහන්සේ නිර්මාණය කරලා නැගෙනහිර දිසාවට මුහුණලා අපේ බුදුරජාණන් වහන්සේ එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පිටදීලා බුද්ධත්වයට පත්වෙච්ච සුරූපේම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මේ මහා සෑයි ධාතු ගර්භය මැද නැගෙනහිර දිසාවට මුහුණලා බෝධීන් වහන්සේට පිටදීලා සත්රුවනින් සකස් කරනවා. මේ මුළු බුද්ධ ප්‍රතිමාවම මැණික්කොලින් සත්රුවනින් සකස් කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. අද අපි රුවන්වැලි මහා සෑය වඳින ගාථාව තියෙන්නේ බුදුරුව ගැන.
සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන් සුජ්ජල බුද්ධ රූපං ස්වර්ණ මාලීති පතීත නාමං වන්දා මහන්තූප වරං මහක්කං කියලා අපි මේ මහාසෑය වන්දනා කරන්නේ මේ මහාසෑයි ධාතු ගර්භී මැද වැඩ සිටින. ඒ රන් සුජ්ජල වූ බුද්ධ රූප බුද්ධ ප්‍රතිමා වහන්සේට අපි ඒ ගාථාවෙන් වන්දනා කරන්න. මෙන්න මේ බුද්ධ ප්‍රතිමා වහන්සේට ඒවගේම මේ මහා ධාතු ගර්භය වටේට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතේ සියලු තොරතුරු හරිම පුදුමාකාරයි සට්රුවනින් පිළිම හැටියට නිර්මාණය කරනවා. ඒ අතර මේ බෝධීන් වහන්සේට ඉහලින් චත්‍රයක් දරාගෙන සිටින මහා බ්‍රහ්ම දෙවියන් අහසේ නිර්මාණය කරලා පිහිටෝනවා මහරහතන් වහන්සේලාගේ ඉරුදි බලය මත. ඒවගේම සක්‍ර දෙවියන්ගේ රූප සක්‍ර දෙවියන් ජයතුරා සකපිබින ආකාරය. ඒවගේම ඇත් රූප පිරිවරාගෙන එදා මාරයා පරාජයට පත්කරපු ආකාරය බෝධි මූලේදි මාර පරාජය. එදා ප්‍රතිමාවලින් මේ ධාතු ගර්භය තුළ දුටුගැමු රජ්ජුරු නිර්මාණය කරවන. ඒවගේ මයි තුන් දිසාවටම සතර දිසාවටම කෝටියක් වටිනා ආසන හැටියට සකස් කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ ඒ දිසාවල් දෙස බලාගෙනන්න බුදුරුවල් පිහිටෝනු. ඒවගේ මයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචක උන්වහන්සේදා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානි සල්ගස් දෙකක් අතර උතුරට හිසලා පිරිනිවන් පාපු සුරූපයේ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා ඒ සල්ගස් ධාතු ගර්භය තුළ නිර්මාණය කරනවා. ඒවගේමයි උන්වහන්සේ සත් සතිය ගත කරපු ආකාරය පළවෙනි සතිය බෝධිමූලේ දෙවනි සතියේ බෝධීන් වහන්සේ දෙසට නේත්‍ර පූජාවකි පූජා පැවැත්තුවා. තුන්වැනි සතිය පුරාම රුවන් සක්මනයේ දුන. හතරවෙනි සතියේ රුවන්ගේ මවාගෙන ඒ දුල අභිධර්මී මෙනෙහි කරා. පස්වනි සති අජපාල නුගරුක මුලදී සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් දහම් දෙසන්න ආරාධනා කර. හයවැනි සතිය මුචලින්ද විලාසල වැඩසිටිද්දි නාගලෝකි නාගී සතියක් පුරා නොතමීඉන්න මුතුකුඩයක් හිසට ඉහලින් දරාගෙනන්න වගේ පෙන ගොබේ විහිදවාගෙන උන්වහන්සිට ආරක්ෂා සැලසුව. ඒවගේ මයි හත්වනි සති උන්වහන්සේ රාජායතන කිරිපලු රුකමුලදී තපස්සු බල්ලුක වෙළඳ සොහයුරම් විලද මී පිඩු සහිත දානය පූජා කර. මේ සියලු සත්සති විස්තර මේ ධාතු ගර්භය වටා පිළිමවලින් නිර්මාණය කරලා තියෙනවා. ඒවගේමයි පිංහතුනේ එදා බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුන් සූත්‍රයේ දේශනා කරපු සිදුවීම පස්සක භික්‍ෂූන් වහන්සේලා බණහන ආකාරය ප්‍රතිමාවලින් නිර්මාණය කරලා මේ මහාසෑයි ධාතු ගර්භය තුළ පිහිටෙව්වා. ඒ විතරක් නෙමෙයි බද්ධවගේ කුමාරවරුන්ගේ පැවිදිවීම උරුවල් කාශ්‍යප නදී කාශ්‍යප ගයාකාශ්‍ය පාදීමේ ජටිලයන් දමනය බිම්බිසා රජ්ජුරුවෝ වේල්වනාරාමි පූජා කිරීම. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කරලා මේ මහාසෑයි ධාතු ගර්භය තුළ තැන්පත් කර. පිංහතුනී අපේ බුදුරජාණන් වහන්සේ එදා කිඹුල්වත්පුරයට වැඩම කරන ගමන 20000ක් රහතුන් පිරිවරාගෙන කිඹුල්වත්පුරයට වැඩම කරන ගමන ප්‍රතිමාවලින් නිර්මාණය කර. ඒ විතරක් නෙමෙයි එදා මහාමායා දේවියගේ කුසින් ලුම්මිනි සල්වනයේදී බිහිවීම. එදා ඒ විතරක් නෙමෙයි දෙව්රම් විහාරය අනාත පින්ඩික සිටතුමා ජේතවනාරාමී පූජා කිරීම 54 කෝටියක් අහවනු අතුරලා. ජේතවන පිම්බිම බුද්ධ ශාසනයට පූජා කිරීම. මේ වගේ යමාමහ පෙළහර පෑම් බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථකයන් දමනය කරන්න යමාමහ පෙළහර පාන ආකාර. මේ සියල්ල පිළිමවලින් නිර්මාණය කරලා ධාතු ගර්භය තුළ පිහිටවල තියෙන. බලන්න අපිට හිතන්නවත් පුළුවන්ද කියලා. මේ මහාසෑ ධාතු ගර්භය තුළ මේ සියලු බුද්ධ චරිතයේ සිදුවීම් වල ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරලා මහරහතන් වහන්සේලා ඒවා ඉහල ඒවගේම සතරකොන අහසේ ධාතු ගර්භය තුළ හැම තැනම ඉරදියෙන් පිහිටවන. ඒවගේමයි උන්වහන්සේ දෙව්ලෝට වැඩම කරලා තවතිසා දෙව්ලෝ සක්‍ර දෙවියන්ගේ පණ්ඩුකම්බල සයිලාසනය මත වැඩ සිටිමිනි. අභිධර්ම දේශනාව දේශනා කරන ආකාරය.
සංකස්සපුරයට වැඩම කරපු ලෝක විවරණ මහා ප්‍රාතිහාරය ආයු සංස්කාර අතහැරීම මේ විදියට ධාතු බෙදාදීම පවා ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදාදීම ශ්‍රී දේහය රන්දිනේ තැම්පත් කරලා ආදාහනය කරන ආකාරය මේ සියලු දේවල් ප්‍රතිමාවලින් නිර්මාණය කරලා මේ මහා චෛත්‍යයේ ධාතු ගර්භය තුළ පිහිටවල තියෙනවා. පිංහතුනී මේ විදිහට මේ ධාතු ගර්භයේ සකස් කරල අවසන් වෙලා එදා අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව ඇතුළු මේ මහරහතන් වහන්සේලා ඒ අයගේ ප්‍රතිමා ඒවගේ බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ බමුණාමේ ධාතුන් වහන්සේලා රජවරුන්ට බෙදලා දෙන වෙස්සන්තර ජාතකය විශේෂෙන් උන්වහන්සේ එදා හත්වාරයක් මහපොලෝ පවා කම්පා කරමින් දන්දීපු වෙස්සන්තර ජාතකයේ බොහෝ සිදුවීම් ප්‍රතිමාවලින් නිර්මාණය කරා. ඒවගේම උන්වහන්සේ බුද්ධගයා බෝධි මණ්ඩලේ බුද්ධත්වයට පත්වෙද්දී දස බිම්බරක් මාර සේනාව පරාජයට පත්කරමින් උන්වහන්සේගේ පාරමී ධර්ම සිහි කරලා පොළොවට ශ්‍රී හස්තේ තියල අධිෂ්ඨාන කරන ආකාරය මේ සියල්ල ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි තමයි ධාතු ගර්භය දුටුගැමුණු රජ්ජුරුවෝ නිර්මාණ ශිල්පීන් ලවා නිර්මාණය කරවන්න. පිංහතුනී මේ තොරතුරු අහගෙන ඉන්නකොට ඔබට පේනව ඇති කොහොමද මේ තරම් ප්‍රතිමා විශාල ප්‍රමාණයක්. බුද්ධ චරිතයේ මේ තරම් සිදුවී මේ ජාතක කතා බුද්ධ චරිතයේ තොරතුරු සත්සති මේ හැම දෙයක්ම මේ චෛත්‍යයේ අසූරියන් උසදිග පලල ඇති ධාතු ගර්භයක් තුළ පිහිටවල. මේ ප්‍රතිමා සියල්ල ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයේ දෙවියන්ගේ දේවානු භාව බලයෙන් ධාතු ගර්භය වටා බොහොම අලංකාරවත් අයුරින් පිහිටිය කියල සඳහන් වෙනවා. මේ විදිහට ධාතු ගර්භය නිර්මාණය කරලා අවසන් වෙලා ඒවගේම සතරවරන් දෙවියන් හතර දෙනෙන් හතර පැත්තෙන් වන්දනා කරන ආකාරයක් ඒවගේම මේ මහා සෑය වෙනුවෙන් පොළොවෙන් මතුවනා ඉතාම දීප්තිය විහිදෙන අලංකාරවත් මානික්‍ය රත්න හතරක්. මේ මානික්‍ය රත්න හතර ධාතු ගර්භයේ හතර කොන තැම්පත් කරා මුළු ධාතු ගර්භයේ මහලෝකමත් වෙලා කියා. මහරහතන් වහන්සේලා හතර කොන සිංහ තෙල්දාපු පහන් දල්වලා අධිෂ්ඨාන කරා මේ මහා සෑ ධාතු ගර්භී ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත් වනායින් පසුව. අවුරුදු 5000ක් යනතෙක් මේ පහන් නොනිමේවා මේ සුවඳ නොමැකේවා මේ මල් පර නොවේවා කියල ධාතු ගර්භයේ මල් පූජා කළ පහන් දැල්ලුව. මේ සියලු කටයුතු සූදානන් කරලා අවසන් වෙලා දැන් ඇසල පෝයට දවස උදාවුණා. දුටුගැමුණු රජතුමා මහා සංඝයා රැස් කරලා දැනුම් දුන්න ස්වාමීනී ධාතු ගර්භයේ සියලු වැඩ අවසානයි. හෙට දවසේ උත්‍රසල නැකතින් ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න අවශ්‍යයි. මේ මහා සෑයට නියමිත ධාතුන් වහන්සේලා ඔබහන්සේලා ලබා දෙන්න කියලා උන්වහන්සේලාට පැවරුව. එදා මහරහතන් වහන්සේලා රැස්වෙලා සාකච්ඡා කරා කෞද මේ ධාතුන් වහන්සේලා අරගෙන ඉන්න සුදුසුම කෙනා. එදා එතන වැඩහිටිය මහරහතන් වහන්සේලා අතර සෝනුත්තර මහරහතන් වහන්සේ අවුරුදු 16ක් වයස ඇති සාමනීර මහරහතන් වහන්සේ හැබැයි බොහෝම ඉරදි බල සම්පන්න කෙනෙ. ඒ විතරක් නෙවෙයි අපේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ එදා නන්දුත්තර මානවකය හැටියට දමදිව හිටපු තරුණින්. එදා අපේ බුදුරජාණන් වහන්සේට මේ නන්දුත්තර මානවකයා තමන්ගේ නිවසට ආරාධනා කරා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට දානකට. බුදුරජාණන් වහන්සේ මේ නන්දුත්තර මානවකයාගේ නිවසට දානයට වැඩම කරලා දංවලඳලක් පිටත් වනේ ගංගානන් ගඟදිගේ නැවක තමයි තොටුපොලෙන් පිටත් වෙන්නේ. ගංගා තුනක් එකතු වෙන තැනක් ගංගා යමුනා අචිරවතී කියන ගංගා තුන එකතු වෙන තොටුපොලෙන් මේ නැවේ පිටත් වෙලා යනකොට මේ ගංගානන් ගඟේ එක තැනක වතුර කැලතෙමින් යනවා. භික්‍ෂූන් වහන්සේලා ඒ දිහා බලාගෙන ඉන්නකොට එතන වැඩහිටිය බඩ්රජී කියන මහරහතන් වහන්සේ කියනවා ඔතන පිහිටල තියෙන්නේ මීට බොහෝ කාලෙකට පෙර මම මහා ප්‍රනාද නමින් රජකම් කරන කාලෙ මගේ රාජ ප්‍රාසාදයේදා පොළොවෙ ගිලුණා. ඒ ප්‍රාසාදය තමයි කියව මේ ගංගානංගඟ ඇතුළේ ඔය පිහිටලා එතන තමයි කියව මේ වතුර කැරකෙ.
හැබැයි එතන වැඩහිටිය පෘථග්ජන භික්ෂූන් වහන්සේලා මේ කතාව පිළිගන්න නැතුව භද්‍රජී මහරහතන් වහන්සේගේ මේ ප්‍රකාශය සැක කරා. බුදුරජාණන් වහන්සේ මේ සිතුවිල්ල දැකලා කියනවා භද්‍රජී බොහෝ පිරිසක් ඔබේ ප්‍රකාශය සැක කරනවා. ඒ නිසා ඔබ සංඝයාගේ සැකේ දුරු කරන්න කාලයයි කියලා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු භද්‍රජී මහරහතන් වහන්සේ එතනදී අහස්සට පැනනැගලා අහස්සට වැඩම කරලා දෙව්ලොව සිළුමිනිසෑයි කතකින් අරගෙන පහලට ඇවිල්ල පෙන්නවා. ඒවගේම බඹලව සලුමිනිසෑ අනිත් කතට අරගෙන අහසින් ඇවිල්ලා සියලු දෙනාට පේන සලස්සල අහසේ ආයමත් පිහිටෙව්වා. ඒ විතරක් නෙමේ ගංගානන් ගඟට ඉහළ අහසේ වැඩ සිටිමින් උන්වහන්සේ ඉරති බලයෙන් ගංගානන් ගගේ ගිලිලා තියෙන පෙර මහා පනාද නමින් රජකං කරපු කාලේ තමන් රාජ්‍ය කරපු මේ සට්ටුවරින් මැවිච්ච ප්‍රාසාදය අර වතුරින් උඩට මතු කරලා ගත්තා. මේ පෙළහර දැකලා එදා එතන හිටපු අර දානයට ආරාධනා කරපු නන්දුත්තර මානවකයා සාධකාරදීල ප්‍රාර්ථනයක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මටත් අනාගතයේ මේ දෙව්ලොව සිළුමිනිසෑය බඹලව සලුමිනිසෑය මේ භද්‍රජී මහරහතන් වහන්සේ අහසින් අරගෙනාව වගේ අනුන් සතුව තියෙන පූජනීය ධාතුන් වහන්සේලා රැගෙන එන්න ඒ තරං ඉරදි බල ශක්තියක් මට ලැබේවා කියල ප්‍රාර්ථනයක් කර. ඒ නන්දුත්තර මානවකයා. එදා බුදුරජාණන් වහන්සේ විමසල බැලුවා මේ නන්දුත්තර මානවකයාගේ මේ ප්‍රාර්ථනය ඉෂ්ට වෙනවාද. බුදු ඇසින් දැක්කා අනාගතයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලයක් ගිය තැන ලංකා භූමියී දුටු ගැමරු නම් රජ කෙනෙක් මහාසෑයක් කරවනවා. ඒ කාලෙ වෙනකොට මේ නන්දුත්තර මානවකයා ලංකා භූමිය ඉපදිලා පැවිදි වෙලා අවුරුදු 16ක් වගේ වයස එනකොට බොහෝම ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙලා සෝනුත්තර නමින් අර ප්‍රාර්ථනය තුළ නාගලෝකයේ නාගයන් සතුව තියෙන ද්‍රෝණයක් 13 වහන්සේලා අරගෙන ඇවිල්ලා මේ මහාසෑයි තැම්පත් කරවන ඔය සියල් අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් එදා දැකලා නන්දුත්තර මානවකයට කියනවා මානවකය ඔබේ ඔය ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන දවසක් කෙනවා. අනාගතයේ දුටු ගමනු රජ කෙනෙක් ලංකා භූමියයේ මහාසෑයක් කරෝපු වෙලාවක ඔබ නාගලෝකයේ තියෙන එදාට මාංජලික නාග භවනි මහාකෙල නාරජුව සතුව පවතින මාගේ ද්‍රෝණයක් 13 වහන්සේලා රැගෙන ඇවිල්ලා ඒ මහාසෑයි පිහිටවනවා. මේ කතාව ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලා එදා මේ භූමියයේ සාකච්ඡා කරලා සෝනුත්තර මහරහතන් වහන්සේට පැවරුවා ඔබ නාගලෝකෙ තියෙන ධාතුන් වහන්සේලා රැගෙන එන්න පෙරුම් පුරාගෙන ආපු කෙනෙක්. ඔබට බාරයි 13 වහන්සේලා රැගෙනීම. උන්වහන්සේ මේක පිළිගත්තා. ඇසල පෝය දවස පසුවදා උදා වුණා. රජතුමා මුළු නගරේම දිවිය පුරයක්සේ සැරසුවා. ධාතු තැම්පත් කරන දවස මේ නගරෙ හැම තැනක්ම කෙසෙල් තොරන් ගොක්තොරන් මල්වලින් මේ නගරෙම සරසල පාරවල්වල සුදුවැලි අතුරනකොට සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන්ට අනකරා මේ ලංකා භූමියේම කඳු පර්වත සියල්ල බෙර ඇසක්සේ සමතලා වෙන විදිට අධිෂ්ඨාන කරන්න. හැබැයි ඒක දෙවියන්ට විතරයි පේන්නේ. මිනිස්සුන්ට පේන්නේ නෑ. දෙව් බමුන් අහසේ නම් බලනකොට දෙවියන්ට පේන්නේ මුළු ලංකා භූමියම බෙර ඇසක් වගේ සමතලා වෙලා. මේ චෛත්‍යරාජාණන් වහන්සේ පමණක් සුදෝ සුදුවට පිහිටල පේනවා. ඒ වගේ මයි එදා සක්‍ර දෙවියන්ගේ මේ ආරාධනය මත විශ්වකර්ම දෙවියන් මහා සාගරයේ රළ අතුරු දහන් කරවලා. ඒ විතරක් නෙමෙයි මහා සාගරයෙන් පස්පියුම් මැව්ව කියනවා. එතකොට මහා සාගරයේ රළ අතුරු දහන් වෙලා මහා සාගරයෙන් පස්පියුම් පහළ වුණා. ඕලම්පක පත්ම කියන්නේ අහසෙන් පහලට එල්ලෙන මල් දෙවිවරු අධිෂ්ඨාන කරා අහසේ සිට ඕලම්බක පත්ම පහලට එල්ලේවා මේ මහාසෑයි ධාතු නිදන් වෙන දවසේ මේ වගේ මහා ආශ්චර්යමත් දේවල් අහසි සිදුවනා. දෙවියන්ගේ දේවානු භාවයක් මහරහතන් වහන්සේලාගේ ඉරිදි බලයක් සමඟ එදා රජතුමා පෙරහැරින් පිටත් වෙලා එනකොට සෝනුත්තර මහරහතන් වහන්සේ උන්වහන්සේ සමාපත්තියට සමවැදිලා පොළොවෙන් කිමිදිලා මාංජරික කියන නාග භවනින් මතුුණා.
එදා මහා කෙල කියන මහා කාල කියලා හඳුන්වන මේ නාග රජ්ජුරු සෝනුත්තර මහරහතන් වහන්සේ වඩිනවා දැකලා බොහොම සද්ධාවෙන් පිළිගත්ත වැන්දා. පාදෝවනය කරා ස්වාමිනී ඇයි මෙහි වැඩි. උන්වහන්සේ කියන රජතුමනි ලංකා භූමියේ දුටුගැමුණු මහ රජතුමා මහා සෑයක් කරවල අද ධාතු නිදන් කරන්න කටයුතු සූදානන් කරලා. ඔබ සතුව පවතිනවා බුද්ධ අධිෂ්ඨානය මත ඒ මහා සෑහි තැම්පත් වෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ ධාතු කරඩු අරගෙන යන්නයි කිවාව. ඒ වෙලාවේ බියෙන් තැතිගත්ත මහා කාල නාගරාජය හනේ අපේ ධාතුන් වහන්සේලා අරගෙන ගියොත්. අපි කොච්චර සද්ධාවෙන්ද මේ නාගලෝක නාග පිරිස සුගතියක උපදින්න හිතාගෙන මේ ධාතුන්ට වන්දනාමාන කරන්න. ඒ නිසා මේ ධාතු කරඩුව කොහොමහරි හංගලා මේ ශ්‍රමණයන් වහන්සේට නොදී අරින්නට ඕන කියලා එතන හිටිය තමන්ගේ වාසුල දත්ත කියලා බෑනා කෙනෙක් වන නාගේ. ඔහු බොහෝම බල සම්පන්න කෙනෙ. ඔහුට ඇසෙන් ඉගි කරා ඉක්මනට ධාතු කරඩු අරගෙන මෙතන පනින්න කියලා. වාසුල දත්ත කියන නාගය ධාතු කරඩු අරගෙන ගිහිල්ලා මහාමේරු පර්වත පාමුල සම්පූර්ණයෙන්ම නාග පිරිසක් මවාගෙන කරඩුව කුසේ හංග ගරතා. විශාල පෙනකොබ ඇති නාග ශරීර මවාගෙන කරඩුව රැකගෙන ලක්ෂ ගණන් නාග පිරිස සමඟ මහාමේරු පර්වතයේ වෙලාගෙන කරඩුව හංගගෙන හිටිය. දැන් සෝනුත්තර මහරහතන් වහන්සේ ඉල්ලුව ධාතුන් වහන්සේ. එතකොට මහ කියල නාගය දන්නවා දැන් ධාතුන් වහන්සේලා හංගල කිව ස්වාමිනි උබහන්සිට වැරදිලා. අපි ළඟ ධාතුන් වහන්සේලා නෑ තියෙනවනම් අරගෙන යන්න කියලා. එතකොට උන්වහන්සේ කියනවා එහෙම නම්මන් තියෙන තැනින් ගන්නද කියලා. ඒකන ස්වාමිනි උබහන්සේට එකසරයක් කිව්වේ අපි ළඟේ ධාතුන් වහන්සේලා නෑ උබහන්සේට වැරදිලා තියෙනවනම් ගන්නේ කිය. දැන්ගුන්න දෙවනි වතාවේ තවසරී ලැබ. තුන්ගනි වතාවේ ආයමත් ඇහුව එහෙමනම් නා රජතුමනි මන් තියෙන තැනින් ගන්නද. ඉතින් ගන්න ස්වාමිනි අපි ළඟ නෑ කිය. ඒ මොහොත්තෙම ඉරුදිමය අතක් මවලා අර වාසුල දත්ත නාගයක් ගිලගෙන හිටිය කරඩුව කුස් අත යවලා ඔහුටත් නොදැනන්න ඉරදියෙන් ගත්තා. ඒ තරම් මහා ඉරදි බල සම්පන්න කෙනෙන. මේ විදියට තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ මාංජරික නාග භවනට ගිහිල්ලා මේ නාගයන් සතුව තිබ ද්‍රෝණයක් ධාතු කරඩු අරගෙන ඇවිල්ලා මේ භූමියෙන් අහසට පැනනගිනකොට. සත්ව දෙවියන්ගේ මතුවෙච්ච තැන සට්රුවනින් ධාතු මණ්ඩපයක් මවනවා විශ්වකර්ම දෙවියන් ලවා. ඒ ධාතු මණ්ඩපේ මත මේ මහා සෑයි ධාතු ගර්භයේ ධාතු තැම්පත් වෙනකං ද්‍රෝණයක් ධාතු කරඩුව තැම්පත් කරනවා. එදා ඊට ඉහලින් අහසේ චට්ට දරාගෙන මුතුකුඩ දරාගෙන ඉන්නේ මහා බ්‍රහ්ම දෙවියන් ආදී දෙවිවරු පංචසික දෙවියන් ධාතු කරඩුවට වීනා වයමින් දිවිය මේ පූජාවන් පැවැත්තුව. සක්‍ර දෙවියන් දෙව් පිරිස් පිරිවරා ජයතුරා සකපමිමින් පූජා පවත්වන අතරතුර. හැබැයි නාගයෝ දැනගත් අනි අපේ කරඩුව ටික වෙලාවකින් බලනකොට වාසුල දත්ත නාගයගේ කුසේ කරඩුව නෑ. නාගයෝ විලාප නගමින් මේ මහමෙවුනා උයනෙන් මතුවෙලා මහාවිහාරි මහරහතන් වහන්සේලා ඉදිරියේ හඬා වැලපුුණා. අනේ ඇයි අපිට ධාතුන් වහන්සේලා නොදෙන්නේ. ඇයි අපේ ධාතු කරඩුව සොරාගත්තේ. අපි කොච්චර සද්ධාවෙන්ද මේ ධාතුන් වහන්සේලට වැඳුම් පිදුම් කරන්න. එහෙම කියද්දී නාගයන්ටත් ඉතාම ස්වල්ප ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එයින් අරගෙන ධාතු කරඩුවක තියලා නාගයන්ට ආයමත් ලබා දුන්නා නාගලෝකට ගිහිලා වැඳුම් පිදුම් කරන්න. එයි සතුරට පත්වෙච්ච නා පිරිසේ ධාතුන් වහන්සේ අරගෙන ගිහිලා නාගලෝකෙ තැම්පත් කරලා. නාගලෝකෙ තියෙන මල්වර්ග සුවඳවර්ග රන්රිදී මුතුමැණි කරගෙන නාගයන් ආව මේ ධාතුන් වහන්සේලාට මහා සෑයි පූජා පවත්වර. මේ විදිහට දෙව් බඹනා සියලු දෙනා එකතු වෙලා. දුටුගැමුණු රජතුමා මහරහතන් වහන්සේලා රහත් භික්‍ෂුණීන් වහන්සේලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස එකතු වෙලා. මේ මහා සෑයි ධාතු ගර්භය තුළ එදා ධාතුන් වහන්සේලා තැම්පත් කරන දවසේ. රජ්ජුරුවන්ගේ හිස මත කරඩුව තබල. මහරහතන් වහන්සේලා පෙරහැරෙන් වැඩම කරලා මේ සෑමලුවේ පස්කොලක මහරහතන් වහන්සේලා රැඳීදලා පිරිත් සජ්්‍යහයනා කරන්න පටන් ගරත.
එදා රජතුමා කරඩුව හිස මත දරාගෙන චෛත්‍ය වටා දක්ෂිනාරුතව ප්‍රදක්ෂිනා කරලා නැගෙන හිරෙන් ධාතු ගර්භය තුළට ඇතුල් වෙලා මේ ධාතු ගර්භයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ස්වරූපේ පරිනිර්වාණ මංචකය මත ධාතු කරඩුව තැන්පත් කරන්න සූදානන් වෙද්දිම රජතුමාගේ හිසෙන් අහසට පැනනැක්ක කරඩුව. හරි මාශ්චරයක් එදා මේ භූමිය හිටපු සියලු දෙනා දකින්නේ ධාතු කරඩු අහසේ විවර වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් අහසේ බුදුරජාණන් වහන්සේගේ බුදුරුව ඒ අයුරින්ම මේ මහා සෑයට අහසි මැවෙනවා. එදා බුදුරජාණන් වහන්සේට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය වන යමා මහ පෙළහර පෑම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ මැවෙන බුදුරුවේ බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෙමින් ජලදහරාවන් විහිදෙමින් යමා මහ පෙළහර පාන්නට යෙදුණා. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ගන්ධබ රුක්කමූලේ අසලින් අහසට පැනනැගලා අන්‍ය තීර්ථකයන්ගේ මානි දුරු කරන්න යමා මහ පෙළහර පෑව. සාක්‍ය වංසිකයන්ගේ මානි දුරු කරන්න නීග්‍රෝධාරාමෙන් අහසට පැනනැගල යමා මහ පෙළහර පෑව. බුදු වෙලා පළවෙනි සති අවසානි දෙව් බමුන්ගේ සැකදුරු කරන්න යමා මහ පෙළහර පෑව. පාටික සමාගමේද යමා මහ පෙළහර පෑව. ඒ ආකාරයෙන්ම මේ රුවන්වැලි මහාසෑයට ඉහළ අහසේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාදි සියලු දෙනා සාධකාර්දමින් මේ මහා ප්‍රාතිහාරි දැකබලාගත්තා. එදා සද්ධාව මුල් කරගෙන හිත එකඟ කරගත්ත බොහෝ පිරිසක් මාර්ග පල් ලැබුවා. එදා රජතුමා බිම වැතිරිලා සාධකාර දෙමින් මේ පෙළහරපාන ධාතුන් වහන්සේලාට වන්දනා කරද්දී යමා මහ පෙළහර පාපු ධාතුන් වහන්සේලා ද්‍රෝණීම ආයමත් කරඩුවේ පෙර පරිදිම පිහිටලා රජතුමාගේ හිස මත පිහිටිය. එදා ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ රජතුමාට දැනුදුන්න රජතුමනි මේ ධාතුන් වහන්සේලා මේ පිරිනිවන් මංචකයේ තුළ අතුරන් හැබැයි අධිෂ්ඨාන කරමු බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා වසර 5000ක් යනතෙක් ධාතු පරිනිර්වාණි වනතෙක් මේ ධාතු ගර්භයටවත් ධාතුන් වහන්සේලාටවත් මාරයාටවත් කිසිම සෙලවීමක් අත් කරන්න බැරිවේවා කියලා අධිෂ්ඨාන කරන්න. එතෙක් මේ පහන් නොනිමේවා මල් පර නොවේවා කියල රහතුන් යළිත් අර පහන් දල්වලා මල් පූජා කළ අධිෂ්ඨාන කරද්දී වසවර්ති මාරය මාර සේනාවත් එක්ක අහස්සි බලාගෙන ඉන්නවා මේක වලක් පර. ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මේ සක්වලට ඉහලින් ඉරදියෙන් ලෝහමය ආවරණයක් මැව්ව කියනවා මාර බලවේගේ මැඩලන්න. බලන්න මොනතරම් ප්‍රාතිහාරයක් සහිතවද මේ ධාතු ගර්භයේ ධාතු තැන්පත් කරන්න. මේ විදියට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට අධිෂ්ඨාන කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුරුව මැවිලා පිරිනිවන් පාපු සුරූපෙන්ම පිරිනිවන් මංචකේ තුළ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඉදා වැඩ සිටිය. ධාතුන් වහන්සේලා වැඩ සිටිනවත් සමගම ධාතු ගර්භයේ දස දහසක් ලෝක ධාතුවම ආලෝකමත් වුණා. මහපොලොව කම්පාවට පත් වුණා. එදා මහරහතන් වහන්සේලා අධිෂ්ඨාන කරා මේ සෑය වටා ඉදිමින් පිරිත් කියපු සියලු මහරහතන් වහන්සේලා ඇතුළු ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ අධිෂ්ඨානයක් කරා අර පාෂාණ පතුරු සියල්ල පෙට්ටියක් මෙන් එකට පිහිටලා එකම සිදුරක්කත් නැතුව සිදුරු සහිතව පිහිටාවා කියල අධිෂ්ඨාන කරනකොටම ධාතු ගර්භයේ සිදුරු සියල්ල මහරහතන් වහන්සේලාගේ ඉරිදි බලයෙන් වැසී ගියා. ඊට පස්සේ රජතුමා මේ සෑයේ ධාතු ගර්භය බුම්බුලාකාර ආකාරයට ධාතු ගර්භය වැහෙන විදිහට නිර්මාණය කරලා තමයි හතරැස් කොටුව කොත් කැරල්ලාදිය නිර්මාණය කරලා මේ මහා සෑයි බුද්ධ ශාසනයට දායාද කරන්න. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගත වුණා. මේ මහා සෑය අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවාසේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දෙව් බමුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටිනවා. එදා මේ ධාතුන් වහන්සේලා පෙළහර පාදි දුටුගැමුණු රජතුමා මුළු ලංකා රාජ්‍යම ධාතුන් වහන්සේලාට පූජා කරා. මහා සෑයි මංගල උළු තියෙන දවසෙත් මුළු ලංකා රාජ්‍යම ධාතුන් වහන්සේලාට මේ සෑයට පූජා කර
දුටු ගැමුණු රජතුමා පමණක් 7 වාරයක් මහා සෑයට මුළු ලංකා රාජ්‍යම පූජා කරලා තියෙනවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට දේවානම්පියතිස්ස රජුරු ඇතුළු බොහෝ රජවරු මේ ලංකා රාජ්‍යම පූජා කර අතීත රජවරු. එතකොට අපිට පේනවා අපි මේ ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධ ශාසනයට ජයශ්‍රී මහා බෝධියට රුවන්වැලි මහා සෑයට පූජා කරපු රටක බුදු කෙනෙක් වෙනුවෙන් පූජා ලබන භූමියකයි අපි සියලු දෙනා මේ ජීවත් වෙන්නේ. පිංහතුනි මේ චෛත්‍යරාජාණන් වහන්සේ තව වසර 2400 ගණනක් යනතෙක් මාරයාට වස් සොලවන්න බැරුව දෙව් බමුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටිනවා. සමහර කාලවලට අන්‍ය තීර්ථකයෝ බලවත් වෙලා අපි දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුග ගෙවිලා යනකොට මේ මහා සෑයේ පිට මේ අත්තිවාරම් කඩාගෙන වැටුනත් ධාතු ගර්භය සෙලවෙන්නේ නෑ. ධාතු ගර්භයට හානියක් කරන්න පුළුවන්කමක් නෑ. ආයමත් මේ අවුරුදු 100ක් 150ක් යනකොට මේ මහා සෑය ආයමත් පෙර තිබූ පරිදිම නිර්මාණය වුණා. දැම් බලන්න මේ සෑමලුව වැලිමලුව නිර්මාණය මෙවිම් වර්තමානය ආයමත් මහා සෑය පූජනීයත්වෙන් ආයමත් බැබලිලායනවා. මේ මහා සෑය තව වසර 2400 ගණනක් යනතෙක් දෙව් බමුන්ගේ වන්දනා ලබල. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක්පුන් පොහෝ දවසි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සෑ ගර්භයෙන් අහසට පැනනැගලා ආයමත් බුදුරුව මවාගෙන යමාමහ පෙළහර පානවා. එහෙම පෙළහර පාල ධාතු ද්‍රෝණයම අහසින් බුද්ධගයා වජිරාසනයට වඩිනකොට ධාතු ගර්භය 4 පහන් 4ම නිවිලායනවා. ඒ ධාතු ද්‍රෝණයම අහසින් වැඩම කරද්දී බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ මැවෙන බුදුරුවට ලලාට ධාතුන් වහන්සේ අහසින් වැඩම කරලා නලල් තලයේ පිහිටනවා. අකුධාතුන් වහන්සේලා අහසින් වැඩම කරලා උරහිස් මත පිහිටි තැන පිහිටනවා. සතර දළදා වහන්සේලා ශ්‍රීමුකේ පිහිටි තැන පිහිටනවා. බිඳීගේ අනෙක් සියලු ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා දෙව්ලොව බඹලව නාලොව ලෝකෙ කොහෙ තිබුණත් බුද්ධ අධිෂ්ඨානය මත සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙන වෙසක්පුන් පොහෝ දවසේ බුදුරුව මවාගෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පමණක් නොව ද්‍රෝණ 8කින්ම මැවෙන සියලු බුදු සිරුරේම ධාතුන් වහන්සේලා එකතු වෙලා ආයමත් යමාමහ පෙළහර පාන. එදාට දෙව් බමුන් බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසේ දං මදාරා මල්ලිස්මින් පූජා පවත්වනවා. බොහෝ දෙව් බමුන් හඬා වැළපෙනවා. අනේ අපිට වන්දනා කරන්න ඉතිරිවෙච්ච සියලු ධාතුන් වහන්සේලා දැම් පිරිනිවන් පාන්න යන්න. එදා ද්‍රෝණ 8කින් යුත්ත බුදුරු අහස මේ ධාතු පරිනිර්වාණයට පෙර යමාමහ පෙළහර පාද්දී වජිරාසනයේ පොළොවෙන් අහසට පැනනගිනවා. ඒ වජිරාසනයේ මත බුදුරුව වැඩ සිටිනවා සමගම විශාල ගිනිජාලාවක් බුදුරුවෙන් හටගෙන අහසේම ගිනිජාලාවෙන් සුළු මොහොතක් තුළ අර බුදුරුව දැවිලා අතුරු දහන් වෙලා යන. ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ම අහසේ අලුවත් දැලිවත් දූවිලිවත් නැතුව අතුරු දහන් වෙලා යනවා සමගම වජිරාසනය ආයමත් පොළොව ඇතුළට පිහිටනවා. ඕක තමයි ධාතු පරිනිර්වාණ හැටියට අටුවාවල ඇතැම් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. පිංහතුනි හැම බුදු කෙනෙක්ගේම ජීවිතයේ පිරිනිවන් පෑම් 3ක් ගැන දේශනාවල එනවා. එක පිරිනිවන් පෑමක් තමයි ක්ලේශ පරිනිර්වාණ. බුද්ධගයා වජිරාසන පුුණ්‍ය භූමිය මතදී ලෝතුරා සම්බුද්ධත්වයට පත්වීම. කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම. අපි එකට කෙනවා සෝපාදිශේෂ පරිනිර්වාණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානි පිරිනිවන් පෑම. ඒ තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම. එදකොට සෝපාදිශේෂ පරිනිර්වාණය අනුපාදිශේෂ පරිනිර්වාණි දැන් සිදුවෙලා අවසානයි. හැබැයි ධාතු පරිනිර්වාණයට තව කල්තියෙනවා. තව අවුරුදු 2400 ගණනක් යනතේ. දෙව් බමුන්ගේ වන්දනා ලබමින් මේ මහා සෑය වගේම ලක්දිව පුරා
චෛත්‍යරාජාණන් වහන්සේලා තුළ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. මේ විදිහට දෙව්ලොව පඹලව නාලව මනුලව තියෙන සියලු ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුව මවාගෙන පෙළහර පාලා ධාතු පරිනිර්වාණි සිදුවනාට පස්සෙ තමයි බුද්ධ අධිෂ්ඨාන ලෝකින් අවසන් වෙන්නේ. එතනින් පස්සෙ මිනිස්සුන්ගේ ආවිෂ පිරිහිලා මෘග සංඥා පහළ වෙලා අන්තක් කල්ප විනාසයක් සිදුවෙන. ඒ ඉතුරුවෙන අයගෙන් තමයි ආවිෂ වැඩිවෙලා ආයමත් මහා බඩ්‍රකල්පේ පස්සෙනි අන්තක් කල්පේ අසංකේයට වැඩිවෙච් ආවිශ අඩුවෙලා අසූදාහට අඩුවෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට ඇවිල්ල පහළවෙෙන. අන්නේ කාලි තමයි අනාගතය ආයමත් මෛත්‍රී බුද්ධ ශාසනයක් පහළ වෙන කාල. ඒ නිසා පින්වතුනේ අපි මේ ඉන්නේ බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් තුළ ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානයෙන් වැඩඉන්න කාලයක් තුළ. ඒ නිසා තමයි අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මොන තරන් සද්ධාවෙන්න. අපි නෙත් මාධ්‍ය ඔස්සේ දැනුම් දුන්න ඔබ පුළුවන් තරන් මේ මහා පෘතුවයේ වැවෙන මල් වර්ග අරගෙනෙන්. අද අපිට හිතාගන්න බැරි මල් ප්‍රමාණයක් නුවරේලිය බදුල්ල බණ්ඩාරවිල් ප්‍රදේශවල සැදැහැවතුන් ලබාදුන්. ඒවගේම බොහෝ පිරිසක් මල් අරගෙන දුන්න. අද මේ මහා සෑය කෝටි ගණනක් සුවඳ මලින් පූජාවට පත් කරලා. අටවිස් බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැම්පත් කරලා. සෑවරණා ධර්මදේශනාව වගේම ධාතු ගර්භ වරණාව තුළින් මේ මහා සෑයි ධාතු ගර්භය ඔබට සිහිකර කර හිතේ මවාගෙන වන්දනා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ දිනවල මං මේ පොත්පත් කියවල ධාතු ගර්භය ගැන තව මහා විස්තර ගොඩක් තියෙනවා. පිංවතුනේ අපිට මේ මහා සෑය දෙස බලාගෙන දෑස් පියාගෙන හරි මේ ධාතු ගර්භයට අපි සියලු දෙනා වන්දනා කරමු. මේ මහා අසිරිමත් ධාතු ගර්භයට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා. සාධූ 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 සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒවගේම ඔබ නමින් මිය පරලෝගිය සියලු ඥාතීනු සාධකාරදිමින් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මශ්‍රවනය කරනෙත් අහපු ඒවගේම කළඹුටවී නාලිකාවස්සෙන් ධර්මී ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දෙනාම ඔබ හැම දෙනාම වැඩමකට වදාළ පූජනය මහා සංග්‍රත්නය ඇතුළු සියලු දෙනාමත් මේ පින් බලෙන් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ මහා වන්දනාව පාරමිතාවක්ම වේවා. සාධූ සාධූ සාධූ.